හරි පුතේ මේ අපි වැඩේ පටන් ගමු. අපි වැඩේ පටන් ගමු. මට මේ සතියක් කරන්න බැරි වුණා ක්ලාස් එක. මං අසනීප වෙලා හිටියේ. ඒකෙන් හින්දා සතියක් කරන්න බැරි වුණා. මං ඒ සතිය වෙනුවට අමතර දවසක් අනිවාර්යෙන් දානවා ඕගොල්ලන්ට. හරිද? මේ ටියුට් එක මම අනිවාර්යෙන්ම ඊළඟ මාසේ ටියුට් පැක් එක කලින් ඉවර කරනවා. ඒක කිසිම ඔය අය ගැන කිසිම බයක් තියාගන්න එපා. තේරුණාද? මම මේක සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඇත්තටම මට අර අසනීප තත්ත්වෙ හින්දා තමයි ඒක කරගන්න බැරි වුණේ. හරි පුතේ. ගන්න සමීකරණ වැඩි කතා බහක් නැතුව වැඩේ කරගෙන යන්. ඉස්සරහට මම අපේ රිසල්ට්ස් ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරන්නම්. අපේ රිසල්ට්ස් කොහොමද තියෙන්නේ? ඒ විස්තර ටික මම ඉස්සරහට කියන්නම්. දාගන්නකෝ මාතෘකාව සමීකරණ කියලා. සමීකරණ. 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 මාතෘකාව දාගන්න සමීකරණ. ඕගොල්ලන්ට පුතේ තියෙන්නේ මාතෘකාව දාගන්න කියන්නේ ඔයාගේ ටියුට් එක හම්බෙච්ච කෙනෙක් නම් ඔයාගේ ටියුට් එකේ තියෙනවා සමීකරණ කියන කොටස. හරිද? දැන් බැරි වෙලාවත් ඔයාගේ ටියුට් එක නැත්තම් හරිද? මම මොකද කරන්නේ? ඔයා මට මෙසේජ් එකක් දාන්න මම ටියුට් එක එවන්නම්. හරිද? මම ටියුට් එක එවන්නම්. ඔයා මට මෙසේජ් එකක් දාලා තියන්න. මම ටියුට් එක එවන්නම්. මේ PDF එක හරි එවන්නම්. හරිද? ඔය උඩ තියෙනවනේ මේ පැත්තේනේ. මේ පැත්තේ 0.1.1.3.4.25 කියන නම්බරේට දැම්ම මෙසේජ් එකක් දාන්න. මම දැම්ම දාන්න. ටියුට් එක නැතුව කරගෙන යන්න බෑ. හරිද? ඔයා බලන වෙලාවේ කොහොම ඔයා දැන් බලන්නේ ඔයා හිතනකො දැන් අපි බලන්නේ ඔයා ඔන්ලයින් එකෙන් පස්සේ කියලා. ඒ කියන්නේ ඔන්ලයින් එකෙන් පස්සේ ඒත් කමක් නෑ. ඔයා දැන් බලන වෙලාවට අනුව ඔකට මෙසේජ් එකක් දාන්න. මම ඒ වෙලාවෙම ටියුට් එකේ වන්නම්. හරිද? ටියුට් එකත් මම මේ පැත්තේ දාන්නම්. හරිද? දාන්නම් වැඩේ කරගෙන යද්දි. හරි පුතේ. සමීකරණ කියන්නේ මොකක්ද? සමීකරණයක් කියන්නේ මොකක්ද? හරිද? මෙන්න මේ ආකාරයකට තමා සමීකරණයක් කියලා කියන්නේ. අපි ගම්මුකෝ මේ x ධන 8 සමානයි 10යි. මෙන්න මේ වගේ එකට තමයි සරල සමීකරණයක් කියලා කියන්නේ. සරල සමීකරණයක් කියන්නේ ඔන්න ඔය වගේ තමයි සරල සමීකරණයක් කියලා කියන්නේ. මෙන්න මේකේ සමීකරණයක් ඇතුලේ පුතේ දන්නේ නැති පදයක් තියෙනවා. නොදන්න පදයක් තියෙනවා. මට ඒකට කියනවා අඥාත පදයක් තියෙනවා කියලා කියනවා. මෙන්න x මම x කියන එක දන්නේ නැහැ. හරිද? ඔන්න ඔය වගේ එකට තමයි සමීකරණයක් කියන්නේ. පුතේ තව සමීකරණයක ලක්ෂණයක් තමයි ඒක සමාන ලකුණක් තියෙනවා. හරිද? සමීකරණයක තියෙන ලක්ෂණයක් තමයි සමාන ලකුණක් තියෙනවා. හරිද? ඕගොල්ලන්ට ඉස්සරහට එනවා වීජීය ප්‍රකාශනයි සමීකරණයි කියලා කොටස් දෙකක් තියෙනවා. හරිද? ඔගේ වීජීය ප්‍රකාශන කියලා ගත්තොත් එන්නේ මේක විතරයි. නිකන් x ධන 8 මේක වීජීය ප්‍රකාශනයක්. හොඳට බලන්න. මේක වීජීය ප්‍රකාශනයක්. හැබැයි පුතේ මේක සමීකරණයක්. මේක වීජීය ප්‍රකාශනයක් අරක උඩ එක සමීකරණයක්. ඒ දෙකේ වෙනස එච්චරයි. මේක වීජීය ප්‍රකාශනයක්. මෙන්න මේක සමීකරණයක්. මේක සමීකරණයක් මෙන්න මේක වීජීය ප්‍රකාශනයක්. ඔන්න ඔය දෙක තමයි තියෙන්නේ. හරිද? හරි. ඔයා ඔය ටියුට් එක තියෙන ළමෙක් නම් හරිද? මේකනේ අපේ ටියුට් එක. මෙන්න මේක තමයි අපේ ටියුට් එක. අපි ඒක දැන් ලංකාවේ ගොඩක් කට්ටියට අපි මේක යවලා තියෙන්නේ. හරිද පුතේ? ඔයාට මේක නැත්නම් මට කියන්න. ඔයාට මේක මං ගෙදරට හරියවන්න. හරිද? වැඩේ කරගෙන යන්න. හරි. ඔයා මේකේ සමීකරණ කියන කොටස තියෙනවා. හරිද? සමීකරණ ගණන් ටිකක් තියෙන්නේ. ඔයා නිකන් මෙන්න මේ පැත්තේ වගේ පළවෙනි පිටුවේ වගේ නිකන් දාගන්න සමීකරණ කියලා දාගන්න. පොඩි නෝට් එකක් වගේ දෙන්න. පොඩි නෝට් එකක් වගේ සමීකරණ කියලා දාන්න. සමීකරණ කියලා මේක දාගන්න. මෙතන පොඩි නෝට් එකක් වගේ දෙන්න. හරි. දාගන්න මෙතන සමීකරණ. ඔයා පොතේ ලියනවා නම් ඔයා පොතේ කරගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔයා පොතේ ලියන කෙනෙක් නම් ඔයා පොතේ ලියන සමීකරණ. හරි. මෙහෙම එක දාලා මේ දෙක දාලා ලියා ගන්න මේක සමීකරණයක් මේක වීජීය ප්‍රකාශනයක් කියලා දාගන්න. මෙන්න මේක සමීකරණයක් මේක වීජීය ප්‍රකාශනයක් කියලා දාගන්න. උඩ එක සමීකරණයක් පල්ලේ එක වීජීය ප්‍රකාශනයක් කියලා දාගන්න. සමීකරණයක් අරක වීජීය ප්‍රකාශනයක් කියලා දාගන්න. සමීකරණයක් අරක වීජීය ප්‍රකාශනයක් කියලා දාගන්න.
හරි. දාගෙන ලියා ගන්න. සමාන ලකුණකින් සම්බන්ධ වන ප්‍රකාශනයක් 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 සමීකරණයක් ලෙස හැඳින්වේ. 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 තරු දාලා යන්න. දෙවෙනි තරුව සමීකරණයක් තුල නොදන්නා පදයක් සමීකරණයක් තුල නොදන්නා පදයක් වරහන් ඇතුළේ දාන්න අඥාත පදයක් දන්නේ නැති පදයක් අඥාතයි දන්නේ ඥාත පද කියන්නේ දන්නම අඥාත පද කියන්නේ දන්නේ අඥාත පදයක් වරහන් ඇතුළේ දාන්න අඥාත පදයක් සමීකරණයක් තුල නොදන්නා පදයක් වරහන් ඇතුළේ දාන්න අඥාත පදයක් ඇත අඥාත පදයක් ඇත නොදන්නා පදයක් නැත්තම් මොකද්ද අඥාත පදයක් ඇත අඥාත පදයක් ඇත හරි 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 තුන්වෙනි තර ලකුණ දාගන්න එය උක්ත කිරීමෙන් සමීකරණය විසඳිය හැක. එය උක්ත කිරීමෙන් සමීකරණය විසඳිය හැක. හරි පුතේ. හරි අපි දැන් සමීකරණයක් විසඳන හැටි බලමු. බලා ගන්න. හරි. දැන් මම මේ පළවෙනි සමීකරණයම ගන්නම්. නිකන් විසඳන හැටි කියන්න ඔය පළවෙනි සමීකරණයම ගන්නම්. ඔය පළවෙනි සමීකරණේ තියෙන්නේ x ධන 8 සමානයි 10යි. පළවෙනි සමීකරණේ තියෙන්නේ x ධන 8 සමානයි 10යි. මට ඔක විසඳන්න පුළුවන් මෙහෙම. දැන් මම ඉස්සෙල්ලාම කරන්න ඕන මම කිව්වා මේක සමීකරණයක්. මොකද සමාන ලකුණකින් සම්බන්ධ වෙලා තියෙන එකක් සමීකරණයක් කියලා කිව්වා. තව එකක් තමයි මම මේක නොදන්නා පදය උක්ත කරන්න ඕන. මොකද නොදන්නා පදය උක්ත කරනවා කියන්නේ. ඔය සූත්‍ර කියන පාඩම නම් තියෙන ඊළඟට මෙන්න මෙහෙම උක්ත කරන්න. මේක තනි කරගන්න ඕන. x කියන එක තනි කරගන්න ඕන. දැන් මෙතන කවුද ඉන්නේ? x ධන 8 තියෙනවා. බෑ. මට x විතරයි ඕන. එහෙනම් මේ 8 මම මේ පැත්තෙන් අනිත් පැත්තට යවනවා. හොඳට බලා ගන්න. ඒක කරන්නේ මෙහෙම. දැන් x නේ මේ පැත්තේ තියෙන්නේ. දැන් මේ 8 මේ පැත්තට යවනවා කියන්නේ මෙතන තියෙන්නේ මොන 8ක්ද? හොඳට බලන්න. මෙතන තියෙන්නේ ධන 8ක් සමීකරණයෙන් එහා පැත්තට ගියහම ඍණ 8ක් වෙනවා. ඉතින් උත්තරේ වෙනවා කීයද? 10 ඍණ 8 2. x සමානයි 2යි. ඒ කියන්නේ මෙන්න මේ x වලට ගැලපෙන උත්තරේ තමයි 2යි කියලා එන්නේ. එතකොට මෙන්න මේ x ට 2 දැම්මොත් 8යි 2යි 10යි. ඒ සමීකරණේ තෘප්ත කරනවා. ඒ සමීකරණය මොකද කරන්නේ? තෘප්ත කරනවා. ඒ කියන්නේ මේ සමීකරණට අදාළ විසඳුම කියන්නේ x සමානයි 2යි. තේරෙනවද? එතන යටින් උදාහරණ කියලා දාලා මෙන්න මේක දාගන්න. ඔක උදාහරණ කියලා දාලා ඔන්න ඔක හදාගන්න. උදාහරණ කියලා දාලා ඔන්න ඔක හදාගන්න. උදාහරණ කියලා දාලා ඔන්න ඔක හදාගන්න. එක ගානයි කරන්න ලොකු දෙයක් නෑනේ. උදාහරණ කියලා දාලා ඔන්න ඔක හදාගන්න. පුතේ මෙතන ධන 8ක් අනිත් පැත්තට ගියාම ඍණ 8ක් වුණා. ඔයා හිතන්නේ මෙතන ඍණ 8ක් තියෙනවා. ඒ ඍණ 8 මේ පැත්තට ගියාම මොකද්ද වෙන්නේ?
ධන 8ක් වෙනවා. ඒ කියන්නේ මෙතන ලකුණ මාරු කරනවා. ධන එක මේ පැත්තට ගියහම ඍණ වෙනවා. එච්චරයි කතාව. මේක දාගන්න. ඉක්මනට දාගන්න. ඉක්මනට දාගන්න. ඉක්මනට දාගන්න. හරි. 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 ඔය ඇති. හරි. මම ටියුට් එක දෙනවා. ටියුට් එක දානවා. හරි පුතේ ටියුට් එකේ පළවෙනි ගණන් තුන ඉක්මනට හදන්න. මම ස්ක්‍රීන් එකේ ටියුට් එක දානවා. ඔයා ටියුට් එකේ පළවෙනි ගණන් තුන හදන්න. ටියුට් එකේ පළවෙනි ගණන් තුන හදන්න. මම ටියුට් එක මේ පැත්තෙන් දාලා තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති. මේකේ තියෙන පළවෙනි ගණන් තුන හදන්න. x ධන 6 සමානයි 15යි. පේනවනේ. ඔන්න ඔකේ තියෙන පළවෙනි ගණන් තුන හදන්න. ඉක්මනට හදන්න. ඔකේ තියෙන පළවෙනි ගණන් තුන හදන්න. පොඩි ගණන් තුනක් ඉක්මන් කරන්න හදන්න. පොඩි ගණන් තුනක් තියෙන පුතේ ඉක්මනට හදන්න. මේ සමීකරණ කියන එක සාමාන්‍යයෙන් දවස් 1මාරක වගේ කොටසක්. හරිද? එතකොට අද මම කොටස කරලා අපි ඊළඟ දවසෙත් යයි. මම මේක දැන් බ්‍රහස්පතින්දාම කරන්න යන්නේ නැහැ. මොකද දන්නවද? මට මේ රසනීප තත්ත්වෙ හින්දා කරගන්න බැරි වුණානේ. දැන් මට මේ ටියුට් එක ඉවර කරන්නත් ඕන. ඒකෙන් හින්දා පුතේ දැන් කරන අතරේ මම කියන්නේ. ඒකෙන් හින්දා මම මොකද කරන්නේ මේ ඊළඟ සතියේ පොය දවසේ තියෙනවනේ. අන්න ඒ පොය දවසේ හවසත් ලයිව් එකක් කරනවා. තේරෙනවද? එතකොට මම සූත්‍රයි සමීකරණ කියන කොටස් දෙකම එකපාර ඉවර කරලා දාන මේ ලයිව් එකෙන් මම මේ කොටස් දෙකම ඉවර කරලා දානවා. මම එදාටත් ඒක කරන්න තීරණය කරා හේතුව වෙන මොකුත් නෙමෙයි. මට මේක ඉවර කරගන්න බැරි වෙනවා නැත්තම් මේ කොටස්. එතකොට ඔයාලට මතක තියාගන්න ඊළඟට තියෙන ක්ලාස් එක අද බ්‍රහස්පතින්දා සඳුදා 29 පොය දවස් අන්නේ සඳුදා තියෙනවා. එතකොට සූත්‍ර කොටස ඉවරයි. ඊට පස්සේ පුතේ තව දවස් දෙකක් විතර යයි. ඒක ලබන බ්‍රහස්පතින්දායි මම තව දවසක් කියන්නම්. එතකොට මේ පාර කාඩ් එකෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. දවස් 4ම හරි ඈ. දවස් 4ම හරි ඒත් එක්ක තව දවස් දෙක තුනකින් ඔයාට පේපර් එක හම්බෙයි. ගිය පාර පේපරේ ගොඩක් කට්ටිය කරලා තිබ්බේ නැහැ. පේපරේත් කරන්න ඕන. තේරුණාද? පේපරේත් කරන්න ඕන. හරි ගණන් ටික තුනක් තියෙනවා. ටක් ගාලා හදමු. ගණන් තුනක් දාලා තියෙන ඉක්මනට හදන්න. හරි ගණන් තුන දාන මාත් මේ පැත්තේ දානම් ගණන් තුන. ලොකු ගණන් නෙමෙයි කට්ටිය හදලත් ඇති. මට ගාලා හදමු. හරි පුතේ අපි කරමු හරි කරමු පළවෙනි ගාන මොකක්ද තියෙන්නේ x ධන 6 සමානයි 15යි මේ 6 මේ පැත්තට අරන් යන්න ඕන x තනි කරගන්න 6 මේ පැත්තට ගියහම මොකද වෙන්නේ 5 ධන 6ක් දැන් 6ක් ගියහම කීයක් වෙනවද 9 වෙනවා ඔන්න පළවෙනි එක උත්තරේ දෙවෙනි එක
මෙන්න ඍණ 4ක් තියෙන්නේ. මට ඍණ 4 මං අනිත් පැත්තට අරන් යන්න ඕනේ x තනි කරගන්න. 9 ඍණ 4 අනිත් පැත්තට ගියාම ධන 4ක් වෙනවා. ලකුණ මාරු වෙනවා. 9යි 4යි 13ක් වෙනවා. ඊට පස්සේ පුතේ 5 ධන m සමානයි 12යි. 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 මට මේ m එක තනි කරගන්න ඕන. පුතේ මෙතන මුකුත් ලකුණක් නැත්තම් මේ ඉස්සරහ තියෙන ධන කියලා හිතන්න. හරි. m එක තනි කරන්න මේ ධන පහ මං අනිත් පැත්තට අරන් යන්න ඕනේ. ඒතර m තනි වෙනවා. m සමානයි 12 ධන පහ අනිත් පැත්තට ගියාම ඍණ 5ක් වෙනවා. 12න් 5ක් ගියාම 7යි. ඔන්න ඔහම එනවා. ඔන්න ඔහම එනවා. ඔන්න ඔය විදිහට එනවා. ඕවා නිකන් අර 8 වසරේ වගේ බෑ. හරි. ඊළඟට දැන් පුතේ හරි ටගල විනාඩියක් දෙන්න දාගන්නු. නිකන් අර 4x 5x වගේ આવොත් මොකද කරන්න කියලා බලමු. හරි ඔය ඇති. ඔය වෙලාව ඇති. හරි. දැන් මෙහෙම එකක් આવොත් කොහොමද හදන්නේ කියලා බලමු. හරි බලා ගන්නකෝ. බලා ගන්න. මෙහෙම එකක් આવොත් කොහොමද හදන්නේ කියලා බලමු. හරි. ඔයාලට තියෙනවා මෙහෙම එකක්. කොහමද? බලා ගන්න. එක ගානින් කියලා දෙනවා 8 ඍණ 4x සමානයි ඍණ 4යි. දක්වපු එකක්. හරිද? දැන් මම මොකද්ද කරගන්න ඕන? මගේ අරමුණ මොකද්ද? මගේ අරමුණ x තනි කරගන්න එක තමයි මගේ අරමුණ. මෙන්න මේ x තනි කරගන්න එක තමයි මගේ අරමුණ වෙන්නේ. හරි. x තනි කරගන්න කලින් අපි නිකන් 4x තනි කරගමුකෝ. නේද? හරි. ඒකට මම මොකද කරන්න ඕනේ? මෙන්න මෙතන තියෙන 8 පුතේ මං අනිත් පැත්තට අරන් යන්න ඕන. දැන් මෙතන 8 තියෙන්නේ මොකක් විදිහටද? ධන 8ක් විදිහට. මං අනිත් පැත්තට අරන් යන්නේ මොන 8ක් විදිහටද? ඍණ 8ක් විදිහට. හරිද? මං අනිත් පැත්තට අරන් යන්න ඕනේ ඍණ 8ක් විදිහට. ධන 8ක් තියෙන එක අනිත් පැත්තට අරන් යන්න ඕනේ ඍණ 8ක් විදිහට. තේරුණාද? හරි පුතේ. හරි. එතකොට මට මෙතන ඉතුරු වෙනවා ඍණ 4x කියන එක ඉතුරු වෙනවා. මෙන්න තියෙනවා ඍණ 4 තියෙනවා. මෙන්න ධන 8 මං අනිත් පැත්තට අරන් යනවා ඍණ 8ක් විදිහට. එතන මට ආයෙ ලියන්න පුළුවන් මොකද්ද? ඍණ 4x අන්න ඍණ 4යි ඍණ 8යි. මොකද්ද උත්තරේ? ඍණ 4යි ඍණ 8යි. උත්තරේ මොකද්ද? ඕවා ගොඩක් කට්ටියට පැටලෙනවා. ඔන්න ඕවා ගොඩක් කට්ටියට පැටලෙනවා. මෙන්න මෙහෙම ආවොත් පුතේ උත්තරේ ගන්න මෙහෙමයි. මම ඔයාට මේ වගේ තව ටිකක් හදලා පෙන්නන්න. හරිද? ඉස්සරහට ඕනේ වෙනවා. හරි. ඔයා මෙතන අමතර වගේ දෙයක් දාගන්න ඕන නිකන් පොතේ පිටිපස්සේ හරි නිකන් පොතේ පිටිපස්සෙත් මං හිතන්නේ ඉඩ තියෙනවා මේ. පොතේ පිටිපස්සෙත් ඉඩ තියෙනවා මේ. පොතේ පිටිපස්සෙත් ඉඩ තියෙනවා. පොතේ පිටිපස්සේ නෑ මුල්ලනේ. මේ පිටිපස්සේ මේ මෙන්න මෙතෙන්ද මෙන්න මේක මෙන්න මෙතන හරි. අමතර කියලා දාගන්නකො. ආට මේව ඕනේ වෙනවා. අමතර. අමතර. මේව ඕනේ වෙනවා. අමතර. ඕනේ වෙනවා. හරි. පුතේ මෙහෙම આવොත් සුළු කරන්නේ මෙහෙමයි. මං කියා දෙන්නම්. ඔයාට එනවා මෙහෙම. හොඳට බලා ගන්න. ඍණ 6 වටා මෙහෙම
අටා මෙහෙම. ඍණ 6 ඍණ 4 කියලා. උත්තරේ මොකක්ද දෙන්නේ? මෙතන කියන්නේ මෙහෙම කතාවක්. ඔයාලට සාමාන්‍ය මෙහෙම ගණන් තමයි ගොඩක් විට ගෙන්නේ. ඍණ 6යි ඍණ 4යි කියන්නේ දෙකේම ඍණ ආවොත්. හරිද? ඔය වෙන්නේ මොකක්ද කියන එක මම ඉස්සරහට ලොකුට හොඳට පැහැදිලි කරා මේ. මෙතනත් ඍණ මෙතනත් ඍණ ආවොත් දෙකේම ඍණ ආවොත් පුතේ ඔයා මේ දෙක එකතු කරන්න. 6යි 4යි 10යිනේ. හරි. ඍණ 10යි එන්නේ. ඇයි එහෙම වෙන්නේ කියන එක මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. මෙතනත් ඍණ මෙතනත් ඍණ. දෙකේම ඍණ ආවොත් පුතේ ඍණ 10ක් එන්නේ. ඔක ගොඩක් කට්ටියට පැටලෙනවා. මෙතනත් ඍණ මෙතනත් ඍණ ඔයා හිතන්න මෙහෙම එනවා කියලා. ධන 6 මෙතනත් ධන මෙතනත් ධන 6 ධන 4. ඒක දන්නවනේ මොකද්ද ධන 10යි. එකක් ඍණ වෙනවා ඈ. මෙතන ඍණ 6යි මෙතන ධන 4යි. මොකද්ද උත්තරේ? පුතේ මෙතන මේ ලකුණු දෙක අසමාන නම්. හරිද? ලකුණු දෙක අසමාන නම්. දැන් මේ වගේ ලකුණු සමානයි. ලකුණු සමාන නම් එකතු කරා ඒ තියෙන ලකුණ දැම්මා. ලකුණු සමාන නම් මෙතන ධන මෙතන ධන. ඒකයි ලකුණු සමානයි කියන්නේ. මෙතන ඍණ මෙතන ඍණ. ඒකයි ලකුණ සමානයි කියන්නේ. පුතේ ලකුණ සමාන නම් ලකුණු දෙක එකතු කරා ඒ ඍණ දැම්මා. හරිද? ඊට පස්සේ මෙතන ධනයි මෙතන ධනයි නම් ඒක එකතු කරා ඒ ධන දැම්මා. මෙතන ඍණයි මෙතන ධනයි. ලකුණ අසමාන නම් ඔයා කරන්න ඕනේ දැන් උඩ ඒ වෙකරේ එකතු කරපෙකනේ. ලකුණු දෙක අසමාන නම් ඔයා අඩු කරන්න ඕන. 6න් 4ක් ගියා 2යි. ලොකු කෙනාගේ ලකුණ කවුද? ධන 4ද ලොකු 6ද? 6. 6 ඉස්සරහා තියෙන්නේ මොකද්ද? ඍණ. ඔන්න ඔහම දාන්න. අපි ඒක මාරු කරමු. ධන 6 ඍණ 4. අඩු කරා අසමාන ලකුණු ධනයි ඍණයි අඩු කරා ලොකු කෙනා කවුද? මෙතන ලොකු කෙනා ධන. ලොකු කෙනාගේ ලකුණ දැම්මා. ඕක නිකන් දාලා තියාගන්න. ඕක නිකන් දාලා තියාගන්න. ඕක නිකන් දාලා තියාගන්න. ඔක දාලා තියාගන්න. ඔක නිකන් දාලා තියාගන්න. මේ වගේ ඒවා නිතරම භාවිතා වෙනවා. හරිද? මේ වගේ ඒවා නිතරම භාවිතා කරන පුතේ ඍණයි ආවොත් එකතු කරන්න ඍණ ලකුණ දාන්න. ඔයා සරලව මෙහෙම මතක තියාගන්න මගේ පුතේ. එකම ලකුණ සහිත පද දෙකක් ආවොත් ඍණයි හෝ ධනයි ඔයා මේ දෙක එකතු කරලා ඒ ලකුණ දාන්න. අසමාන ලකුණු දෙකක් ආවොත් ඍණයි ධනයි හෝ ධනයි ඍණයි ඔයා ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණ දාන්න. ඔක ඉස්සරහට ඕනේ වෙයි. අමතර කියලා දාලා පොතේ පිටිපස්ස හරි දාගන්න. ඔක නිතරම ඕනේ වෙන කාරණාවක්. දැන් ඒ විදිහට ගත්තොත් මෙතන මොකද්ද? ඍණ 4යි ඍණ 8යි. ඍණ 12යි. ඍණ 12යි. ඇයි ඍණයිනේ. එකතු කරා ඍණ ලකුණ දැම්මා. හරි. හරි. මේක දාගත්තද? හරි. තව එකක් ඔය අමතර කියන තැන ලියන්න ඕන. හරිද? හරි. මේක දාගත්තා නම් මම මේක මකනවා. හරිද? ඔය අමතර කියලා ඔයා පොතේ පිටිපස්සේ දාගත්තානේ. ඔතන යට තව කෑල්ලක් තියෙනවා දාගන්න. හරි. බලා ගන්නකෝ. මෙහෙම. ඔයාට තියෙනවා බෙදන්න පුතේ. හරිද? හරි. ඔයාට තියෙනවා මෙහෙම. ඔයාට තියෙනවා ධන සංඛ්‍යාවක් තියෙන පුතේ යට බෙදන්න ධන සංඛ්‍යාවකින්. පුතේ අන්තිම උත්තරේ මොකක්ද එන්නේ? අන්තිම උත්තරේ ධන වෙනවා. පුතේ ඔයාට තියෙන ධන සංඛ්‍යාවක් තියෙනවා. ඒ ඍණ සංඛ්‍යාවක් ඈ. ඔයාට ඍණ සංඛ්‍යාවක් තියෙනවා ඍණ සංඛ්‍යාවකින් බෙදන්න. පුතේ අන්තිම උත්තරේ මොකක්ද වෙන්නේ? අන්තිම උත්තරේ ධන වෙනවා. ඔයාට පුතේ ධන සංඛ්‍යාවක් තියෙනවා ඍණ සංඛ්‍යාවකින් බෙදන්න. අන්තිම උත්තරේ ඍණ වෙනවා. ඔයාට තියෙනවා ඍණ සංඛ්‍යාවක් තියෙනවා ධන සංඛ්‍යාවකින් බෙදන්න. අන්තිම උත්තරේ ධන වෙනවා. ඒක මතක තියාගන්න මෙහෙමයි. අන්තිම උත්තරේ ඍණ වෙනවා. ඒක මතක තියාගන්න මෙහෙමයි. සමාන ලකුණු දෙකක් බෙදුවොත් ධන හම්බෙනවා. මේ සමාන ලකුණු ඍණයි ධනයි ඒ දෙක ඇතුලේ තියෙන උඩයි යටයි පද දෙක සමානයි. පුතේ සමාන ලකුණු දෙකක් බෙදුවම හම්බෙන්නේ ධන මේ ධන. හැබැයි අසමාන ලකුණු ධන බෙදීම ඍණ අන්තිම උත්තරේ ඍණ වෙනවා. ඍණ බෙදීම ධන අන්තිම උත්තරේ ඍණ වෙනවා. අසමාන ලකුණු දෙකක් බෙදුවොත් අන්තිම උත්තරේ කීයද වෙන්නේ? අසමාන ලකුණු දෙකක් බෙදුවොත් අන්තිම උත්තරේ ඍණ වෙනවා. අන්තිම උත්තරේ ඍණ වෙනවා. හරිද? මේකත් අමතර කියන තැන දාගන්න.
ඔන්න ඔගේ අමතර කියන තැන දාගන්න. අමතර කියන එකේ දාගන්න. ඔය ගොඩක් කට්ටිය පැටලෙනවා. මම ඔය දන්නවා ඕවා දැන් පෙලක් පුළුවන් කට්ටිය ඇති. හරිද? කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන් කට්ටිය හරි. ඔයගොල්ලෝ වැඩේ කරන් යන්නකෝ. ඕවා 11 වසරට එනවා ගොඩක් උන්ට දන්නේ නැහැ. දැම්ම ඉඳන් ඔය ගණන් හදන්න ඕවා සංකල්ප ඔලුවට ගන්න. හරි. දැන් පුතේ මොකද කරන්න තියෙන්නේ? දැන් ඔයා කරන්න තියෙන්නේ දෙපැත්තම මොකද කරන්න තියෙන්නේ? දෙපැත්තම මෙතන ඍණ 4ෙන් බෙදන්න. ඒ දෙපැත්තම ඍණ 4ෙන් බෙදන්නේ මට x එක තනි කරගන්න තමයි දෙපැත්තම ඍණ 4ෙන් බෙදන්නේ. මෙතෙන් එන්න. එතකොට පුතේ මේ ඍණ 4ට මේ ඍණ 4 කැපෙනවා බෙදන්න තියෙන්නේ. මේ වගේ එකක් ආවොත් දැන් ඍණ 4යි x තියෙන්නේ. තව ටිකක් මම පැහැදිලි කරලා දෙන්නම්. ඔය පැහැදිලි කරාම මදි. උඩ තියෙන මොකද ඍණ 4යි x සමානයි ඍණ 12 නේ එක ලියමු. මෙතන ඉන්නේ ඍණ 4යි x සමානයි ඍණ 12. හරි. කොහොමද තියෙන්නේ? දැන් පුතේ මොකද කරන්නේ? මට දැන් x එක තනි කරගන්න ඕන. හැබැයි මේ 4යි x එකත් එක්ක එයා ಗುಣ වෙලා තියෙන්නේ. ඍණ 4ත් එක්ක එයා ಗುಣ වෙලා තියෙන්නේ. දැන් එකතු වෙලා අඩු වෙලා නෙමෙයි ඍණ 4ත් එක්ක ಗುಣ වෙලා තියෙන්නේ x එක. ಗುಣ වෙච්ච එක නැති කරගන්න මොකද කරන්නේ? මේ ඍණ 4ෙන් බෙදන්න. එතකොට ඍණ 4ෙන් මේ දෙපැත්තම ඍණ 4ෙන් බෙදන්න මේ. මෙතනත් ඍණ 4ෙන් බෙදන්න මෙතනත් ඍණ 4ෙන් බෙදන්න. එතකොට මොකද වෙන්නේ? මේ ඍණ 4ට මේ ඍණ 4 කැපිලා යනවා. ඔන්න x එක ඉතුරු වෙනවා. දැන් 12 4ෙන් බෙදන්න තියෙනවා. 12 4ෙන් බෙදුවහම 3යි. පුතේ මේ ඍණ බෙදීම ඍණ මේ ඍණ බෙදීම ඍණයි ඍණයි බෙදුවම අන්තිම උත්තරේ කීයද? අන්තිම උත්තරේ ධන වෙනවා. මෙන්න උත්තරේ. ඔන්නම තමයි හදලා ගන්නෙ. ඒක තේරුණාද? ඍණයි අන්තිම උත්තරේ මෙතන ඍණට ඍණක් එකතු කරාම ඍණ 12 වෙනවා. ඒක මම කලින් කියා දුන්නා. ඔයා මේක බෙදන්න ඕන ඍණ 4ෙන් බෙදන්න. බෙදුවහම පස්සේ අන්තිම උත්තරේ ධන 3ක් වෙනවා. ඍණයි බෙදීම මේ ධන වෙන හින්දා. ඇයි ඍණ 4ෙන් බෙදන්නේ? මෙතන ඍණ 4යි x එකක් තියෙන හින්දා. ඒ ඍණ 4යි x අයින් කරන්න මම බෙදනවා. කතා පැහැදිලිනේ? හරි ලස්සනට දාගන්න ඕක. සරලව සංකල්ප ටික ඔලුවට දානවා. හරි සරලව සංකල්ප ටික ඔලුවට දානවා. හරි. ඔක දාගන්න ඇති කියලා හිතනවා. හරි පුතේ. ඔයා ටියුට් එකේ හදන්න මාත් හදනවා ඒ ටික. මේක මකන්නම් හරි. මැකුවා. ටියුට් එකේ ඔයා හදන්න ඔයා ටියුට් එකේ හදන්න 1 2 3 ගණන් ටික හැදුවනේ. 4 5 6 7 4 5 6 7 කියන ගණන් ටික හදන්න. 4 5 6 7 ටියුට් එකේ දාලා තියෙන්නේ 4 5 6 7 කියන ගණන් ටික හදන්න. 4 5 6 7 4 5 6 7 කියන ගණන් ටික හදන්න. 4 5 6 7 ගණන් ටික හදන්න. 4 5 6 7 කියන ගණන් ටික හදන්න. ඒත් එක්කම ඔන්න මම පොඩි දෙයක් කියනවා. හරිද? පොඩි දෙයක් කියනවා. ඔයාට දැන් මේ ජූනි මාසය සඳහා හරිද? ජූනි මාසය සඳහා ඔයා තාම සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් නම් ඔයා තාම සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් නම් පුතේ ඔයාට පොඩි chance එකක් තියෙනවා ෆ්‍රී සම්බන්ධ වෙන්න. ඔයා දැන් ජූනි මාසෙට සල්ලි ගෙවපු කෙනෙක් නම් ඔන්න ජූලි මාසෙට මේ වැඩේ කරන්න පුළුවන් ඈ.
ජූනි මාසෙට සල්ලි ගෙවපු කෙනෙක් නම් ජූලි මාසේ ෆ්‍රී සම්බන්ධයෙන් මේ වැඩේ කරන්න පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? හරිද? මොකද්ද කරන්න තියෙන්නේ? හරිද? මම ඔක හේතුව මම පස්සේ කියනවා. ඔයාට පුළුවන් අපේ ගෲප් එකට අපේ 9 වසර ගෲප් එක තියෙනවා. හරිද පුතේ? ඒකට ඉස්සලා ජොයින් වෙලා ඉන්න ඕන. හරිද? වැඩේ කරන්න. ෆ්‍රී සම්බන්ධ වෙනවා කියන්නේ මේ ටියුට් එක ඊළඟ මාසේ ටියුට් එක පවා මම ගෙදරට ෆ්‍රී එවන්නේ. ආයෙ 7-5ක්වත් ගන්නෑ. ගෙදරට ෆ්‍රී ටියුට් එක එවනවා. පේපර් ඉස්සරහට ඉතින් පේපර් එකට මම කියනවා. හරිද? පේපර් ඒවට නොමිලේ ලියන්න පුළුවන්. නොමිලේ ලකුණු බලන්න සම්පූර්ණයෙන් ෆ්‍රී. හරිද? ඔයාට කරන්න තියෙන්නේ චුට්ටි දෙයයි. පොඩි දෙයයි කරන්න තියෙන්නේ පුතේ. හරිද? ඔයාට කරන්න තියෙන්නේ අපේ ගෲප් එකට. හරිද? ගෲප් එකට ඔයාලගේ යාළුවෝ 20ක්. ඔයාලගේ යාළුවෝ 20 දෙනෙක්. හරිද? ඔයාලගේ යාළුවෝ 20 දෙනෙක්. හරිද? ඔයාලගේ යාළුවෝ 20ක් ඉන්නවනම් ඔයාලගේ යාළුවෝ 20 දෙනෙක් ඇඩ් කරලා හරිද? ඔයාලගේ යාළුවෝ 20ක් ඉන්නවා 20ක් ඇඩ් කරලා හරිද? යාළුවන්ට කියන්නේ හරිද? යාළුවන්ට කියන ෆ්‍රී කරන්නේ. ඒතර ඒගොල්ලන්ට දෙයක් හම්බ වෙනවනේ. මම කියන කතාව පැහැදිලිනේ. ඒගොල්ලන්ටත් දෙයක් හම්බ වෙනවනේ. ඔයා මේ කරන අතරේ මම කියන්නේ ඒගොල්ලන්ටත් දෙයක් ඇඩ් හම්බ වෙනවනේ. මොකද ඒගොල්ලන්ටත් මේ ඒගොල්ලන්ට ටියුට් එක යවන් වීමක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට නොමිලේ සම්බන්ධ වෙන්න මම අදාවක් හදලා දෙන්න. ඔයා යාළු කරන ඔයා මෙතන සම්බන්ධ කරලා ළමයි 20ක් මම නොමිලේ මේක සම්බන්ධ වෙන්න. ඒතර ඒගොල්ලොත් දෙයක් ඉගෙන ගන්න. හරිද? හරි. ඔයාට මොකද වෙන්නේ? ළමයි 20ක් ඇඩ් කරොත් පුතේ ඔයාට සම්පූර්ණයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ජූලි මාසය සඳහා. හරිද? ජූලි මාසය සඳහා සම්පූර්ණයෙන් නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ටියුට් ෆ්‍රී ටියුටුත් ෆ්‍රී. ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද? ඔයාගේ යාළුවෝ 20 දෙනෙක් ඇඩ් කරලා මොකද වෙන්නේ? යාළුවෝ 20 දෙනෙක් ඇඩ් කරලා ඔයාගේ යාළුවෝ 20 දෙනෙක් ඇඩ් කරලා මෙන්න මේ නම්බර් එක 0.7 මේ උඩ තියෙන්නේ. උඩ පේන නම්බර් එක තියෙන්නේ ඔය. උඩ පේන නම්බරයක් තියෙන්නේ. ඔය 0.7 0.1 2 3 4 0.25. ඔන්න ඔය නම්බරේට WhatsApp මැසේජ් එකක් දාන්න, ස්ක්‍රීන්ෂොට් එක දාන්න. ඔයාට සම්පූර්ණයෙන් ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. මාසේ ටියුට් එකත් ෆ්‍රී. හරිද? ඔයාගේ ගෙදරට බරක් වෙන්නෙත් නෑ. ළමයි 20ක් ඇඩ් කරන්න. මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. මම ඔයාව ෆ්‍රී සම්බන්ධ කරනවා. ටියුට් එකත් ගෙදරට එවනවා. ඔක්කොම එවනවා. හරිද? මටත් මේ මගේ පැත්තිනුත් ඒක හොඳක් වෙනවා. ළමයි 20 දෙනෙක්ට මම උගන්වනවා. හරිද? ඒක මගේ පැත්තෙනුත් හොඳයි. ඔයාගේ පැත්තෙනුත් හොඳයි. හරිද? අපේ ක්ලාස් හැදුනේ පුතේ ඔහම තමයි. හරිද? ළමයිම තමයි ගිහින් කියන්නේ. හරිද? එහෙනම් ඔයාගේ පැත්තෙන් ඔන්න ඕක තියෙනවා. මගේ පැත්තෙන් මම ඒක උගන්වනවා. ඉස්සරහට මම තව ටිකක් කියන්න. මොකද්ද වෙන්නේ කියලා. හරි. කරගෙන යන්නකෝ. හරි. හරි. හරි පුතේ. හරි. අපි වැඩේ කරගෙන යන් ඈ. වැඩේ කරගෙන යන්. හරි. මම මේක බලන්න ජූනි මාස නොමිලේ සම්බන්ධ පුළුවන් වාට මොකද කරන්නේ? ඔයා තාම ජූනි මාස සඳහා සම්බන්ධ වුනේ නැත්තම් සල්ලි ගෙවලා ඔය ජූනි මාසෙනේ වැඩේ කරන්න පුළුවන්. ඔයා ජූලි මාසෙ විතර ජූනි මාස සල්ලි ගෙවපු කට්ටිය පවුනේ. ආයේ කට්ටිය ජූලි මාසෙට ඔය වැඩේ කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ළමයි 20ක් ඇඩ් කරන්න පුළුවන්. හැබැයි අපි බලනමේ 9 වසරම ළමයි වෙන්නත් ඕන. නිකන් ඔහේ කට්ටිය නෙමෙයි 9 වසරට අදාළ ළමයි වෙන්න ඕනේ. නැත්තම් තේරුමක් නැහැ නේ පුතේ. 9 වසරට අදාළ ළමයි ටිකක් ඇඩ් කරොත් ඔන්න හරි. හරි අපි ඊටු වැඩි කරගෙන යමු. හරි. 4 4වෙනි ගාන. 4වෙනි ගාන. 4යි x සමානයි 32යි. කොහොමද හදන්නේ? ලොකු දෙයක් නෑ. 4යි x සමානයි 32යි. කොහොමද හදන්නේ? හතරයි x සමානයි 32යි. මේ 4 වෙනි ගාන. 5 වෙනි ගාන මොකද්ද? ඍණ 3යි x සමානයි 18යි. ඊට පස්සේ ගාන මොකද? 3යි x ධන 4 සමානයි 19යි.
අපි නිකන් මේ ටික හදලා ඉමු. මේ ටික හදලා ඉමු. ඉස්සෙල්ලාම පුතේ මෙතන මොකද කරන්න තියෙන්නේ? ලොකු දෙයක් නෑ. මොකද කරන්න තියෙන්නේ? 4යි x ගුණ වෙලා තියෙන්නේ. මං කලිනුත් මේව එකක් හැදුවා. මොකද කරන්නේ? මේක x තනි කරගන්නම්. ඔය දෙපැත්තම 4ෙන් බෙදන්න. මේ 4යි x මේක 32 කියන එක දෙපැත්තම 4ෙන් බෙදන්න. මේ 4ට මේ 4 කැපෙනවා. මේ 4ට කැපෙනවා. උත්තරේ කීයද? 8යි. 8 වරක් 4 32 උත්තරේ එනවා x සමානයි 8යි. මේ 8 දාලා බලන්න. ගුණ වෙන 8 වරක් 4 32. x සමානයි 8යි. මේක මොකද කරන්න තියෙන්නේ? මේක ඉතින් අර වගේම තමයි දෙපැත්තම ඍණ 3ෙන් බෙදන්න. ආයෙ පරම් මන් ලියන්නේ නැහැ. දෙපැත්තම ඍණ 3ෙන් බෙදන්න. මේ ඍණ 3ට ඍණ 3 කැපෙනවා. පුතේ මෙතන මුකුත් නැහැ කියන්නේ ධන. ඔය 18 කෙලින් මුකුත් නැහැ කියන්නේ ධන. හරිද? මුකුත් නැහැ කියන්නේ 18 ළඟ ධන තියෙන්නේ. ඔයාට මම කලින් නෝට් එක දුන්නා. මොකද්ද? ධන එකක් ඍණ එකෙන් බෙදුවහම අන්තිම උත්තරේ අසමාන ලකුණු හින්දා ඍණ වෙනවා. 18 3ෙන් බෙදුවම උත්තරේ 6යි. ඍණ 6යි. දැන් මෙතන කොහොමද හදන්නේ? මේ 4 ඉස්සෙල්ලා මේ පැත්තට ගෙනියන්න ඕන. අර අඩු කිරීම එකතු කිරීම තියෙනවා නම් අනිත් පැත්තට ගෙනියන්න ඕන. ඒක ගෙනියනවා 3x ධන 4 අනිත් පැත්තට ගියාම පුතේ ඍණ 4ක් වෙනවා. 19 ඍණ 4. එතකොට එනවා 3x 19න් 4ක් ගියාම 15යි. දෙපැත්තම 3ෙන් බෙදන්න. 3ට 3 කැපෙනවා. 3ට කැපෙනවා 5යි. උත්තරේ එනවා x සමානයි 5යි. හරි ඉක්මනට ওই ටික දාගන්නකෝ. ඉක්මනට ওই ටික දාගන්න. ඉක්මනට ওই ටික දාගන්න. අද බොහෝ දුරට සමීකරණ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් අර සූත්‍ර කියන කොටස කරන්න තියෙන්නේ අර මම කියපු පොයි දවසේ කරන්න තියෙන්නේ. හරිද? ඔය ටික දාගන්න. හරි පුතේ. ඔය වෙලාව ඇති මම අර තව ගානක් තියෙනවනේ ඒක මම මෙතනම කළා දාන්නම්. හරිද? හත. හතනේ. 4යි x ඍණ 3 සමානයි 17යි. මේක ගන්නෙ කොහමද? මේ ඍණ 3 මේ පැත්තට ගෙනියන්න. 4යි x ඍණ 3 මේ පැත්තට ගියාම ධන 3ක් වෙනවා. 17 ධන 3. උත්තරයක් එනවා මොකද 4යි x 17යි 3 කියන්නේ 20යි. දෙපැත්තම පුතේ 4ෙන් බෙදනවා. කේස් එකක් නැහැ. මෙතන මුකුත් නැහැ කියන්නේ උඩ තියෙන ධන 20. මෙතන මුකුත් නැහැ කියන්නේ යට තියෙන්නේ ධන 4. මුකුත් නැහැ කියන්නේ ධන තමයි අඟවන්නේ. අන්තිම උත්තරේ නා x සමානයි 20 බෙදීම 4 පුතේ 5යි. මොන 5යිද? ධන බෙදීම ධන. කලින් කිව්වා ධන 5යි. ඉක්මනට ඔක දාගන්න. ඉක්මනට ওই ටික දාගන්න.
ඕක දාගන්න. ඕක දාගන්න. ඕක දාගන්න. ඕක දාගන්න. හරි. ඕක දාගන්න. හරි පුතේ අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යමු. දැන් උදාහරණයක් කියන්නම්. හරිද? මෙඩි කරලා අපි තව චුට්ටකින් රිසල්ට් ගැන චුට්ටක් කතා කරන්නත් යා. රිසල්ට් ගැනත් ඔයාලා දෙයක් දැනගන්න එපා. අපේ රිසල්ට් කොහොමද තියෙන්නේ ඔයාලා ක්ලාස් වෙන සර්නේ. හරිද? බලමු රිසල්ට් කොහොමද තියෙන්නේ කියලා. හරි. පුතේ මෙහෙම එකක් ආවොත් කොහොමද කරන්නේ? දැන් ඔයාට ආව කියලා හිතන්නකො මෙන්න මේ වගේ එකක්. හරිද? 3x බෙදීම 4 සමානයි 8යි කියලා ආව කියලා හිතන්නකො. 8යි නෙමෙයි. 6යි කියලා ආව කියලා හිතන්නකො. මේකේ කොහොමද x තනි කරගන්නේ? හරි. ඔක මම හොඳට කියා දෙනවා. ඔන්න ඔගේ x තනි කරගන්නේ කොහොමද? හොඳට බලාගන්න. පුතේ ඔගේ x තනි කරගන්න පුළුවන්. මෙන්න මෙතන දැන් x අයින් කරගන්න කලින් තියෙන ප්‍රධාන අභියෝගය තමයි මෙන්න මෙතන 4 කියන එකක් වැඩිපුර තියෙනවා. මේ 4 අයින් කරගත්තා නම් ඔයාලට 3x කියන එක තනි වෙනවා. 3x කියන තනි වුණොත් ඔයාලට 3ෙන් බෙදලා ගන්න පුළුවන්. ඔයාලට පුතේ 4 කියන එක අයින් කරගන්න පුළුවන්. මේ 4 ඔයා මොකද කරන්න ඕන? මෙන්න මේ පැත්තට දාන්න ඕන. පුතේ ඒකට කියන හරස් ගුණ කරනවා කියලා. හරස් ගුණ කරනවා කියලා තමයි. මෙතන බෙදීමක්නේ. බෙදීමකින් 4 තියෙන පුතේ මේ පැත්තට යද්දී ඒක වැඩි කිරීමක් විදිහට තමයි යන්නේ. සමීකරණයෙන් එහා පැත්තට යද්දී ගොඩක් වෙලාවක ඒවා වෙනස් වුණානේ. දැන් මෙතන බෙදීමක් වගේ තියෙන එකක් අනිත් පැත්තට යද්දී වැඩි කිරීමක් වගේ තමයි යන්නේ. තේරුණාද? වැඩි කිරීමක් වගේ තමයි යන්නේ. නැත්තම් ඔයාලට එහෙම නැත්තම් මෙහෙම හිතන්න පුළුවන්. හරිද? නැත්තම් ඔයාලට සමීකරණේ දෙපැත්තටම එකම දේ කරන්න පුළුවන්. දෙපැත්තම ඔයාලට දෙපැත්තම පුළුවන් 4න් වැඩි කරන්න. ඔයාලට දෙපැත්තම 4න් වැඩි කරන්න පුළුවන්. මම ක්‍රම දෙකක් තියෙනවා කියන දෙපැත්තම 4න් වැඩි කරන්න පුළුවන්. සමීකරණේ දෙපැත්තම කලින් මතකද මම බෙදුවා. දෙපැත්තටම එකම දේ කරන්න පුළුවන්. හරි මේ 4 බෙදීම 4. මේ 4ට මේ 4 කැපෙනවා. 3x ඉතුරු වෙනවා. 6 වරක් 4 24යි. කොහොම ගන්න පුළුවන්. දෙපැත්තම වැඩි මේ 4න් වැඩි කරා. මොකද මෙන්න මෙතන 4 කපා ගන්න ඕන හින්දා. මෙතනත් 4න් වැඩි කරා. මේ එතන මට මෙතන පුළුවන් මේ දෙපැත්තම 3ෙන් බෙදන්න පුළුවන්. අර දෙපැත්තම එකම දේ කරන්න පුළුවන් සමීකරණය. මේ එතන මෙතන 3ට 3 කැපෙනවා. x සමාන 24 බෙදීම 3 කියන්නේ 8යි. කොහොම එනවා? පුතේ ඔක එක විදිහක්. හරිද? ඔන්න ඕක එක විදිහක්. එක විදිහක්. ගොඩක් තැන්වල මම මේ ගාන මෙහෙම හදයි. හරිද? ඔන්න ඕක එක විදිහ. දෙපැත්තම ඉස්සල්ලා වැඩි කරා 4න්. ඇයි මේ 4ට 4 කපා ගන්න ඕන හින්දා 4න් වැඩි කරා. සමීකරණයේ දෙපැත්තම එකම දේ කරන්න පුළුවන්. දෙපැත්තම සමානයිනේ. ඔයාලට මතකද ප්‍රත්‍යක්ෂ වල කරද්දි කිව්වා a ධන c සමානයි අර ප්‍රත්‍යක්ෂ කර a සමානයි b නම් හරිද a සමානයි b නම් a ධන c සමානයි b ධන c මතකද කරා a සමානයි b නම් මේ මෙහෙම ප්‍රත්‍යක්ෂයක් කරා මතකද කලින් නවය අවසර ප්‍රත්‍යක්ෂ a සමානයි b නම් සමීකරණ දෙපැත්තටම එකම දේ කරන්න පුළුවන් a ධන b සමානයි a ධන c සමානයි b ධන c එකම පදේ එකතු කරන්න පුළුවන්. එකම පදේ එකතු කර හැකි, එකම පදේ අඩු කර හැකි, නේ? එකම පදේ බෙදුව හැකි අර ඕනේ දෙයක් කරන්න පුළුවන් එකම විදිහට කරන්න පුළුවන්.
පුතේ නැත්තම් මට මේක මෙහෙම හිතන්න පුළුවන් නේද? දෙපැත්තම 4න් වැඩි කරා. මේක කපා ගන්න ඕනේ. හින්දා 4න් වැඩි කරා අවුලක් නැහැ. දෙපැත්තම මං 3න් බෙදුවා x තනි කරගන්න. නැත්තම් ඔයාලට ඔක මෙහෙම හදන්න පුළුවන් කෙනෙක් කොහොම හදන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් නම් මෙහෙම හදන්න. 3x බෙදීම 4 සමානයි 6නේ. මෙහෙම හිතන්න පුළුවන් නම්. මම සාමාන්‍ය ගොඩක් ගණන් හදන්නේ මෙහෙම. මෙන්න මේ 4 පුතේ මේ පැත්තෙන් අනිත් පැත්තට යවා ගන්න ඕන. බෙදීමක්ව තියෙන 4ක් අනිත් පැත්තට යවනවා කියන්නේ මේක මොන 4ක් වෙනවද? 3x සමානයි මේ 4 මේ පැත්තට යන්නේ වැඩි කිරීමක් විදියට. බෙදීමක් තියෙන එකක් සමීකරණයෙන් අනිත් පැත්තට යද්දි වැඩි කිරීමක් වෙනවා. ඒක පුතේ අර සමීකරණයෙන් දෙපැත්තටම කරන එකට වගේ නෙමෙයි. සමීකරණේ දෙපැත්තෙම කරොත් දෙපැත්තටම එකම දේ කරන්න ඕනේ. මේක දෙපැත්තටම කරන්නේ මේ 4 අයින් කරගන්න විතරයි මට ඕන. 4 අයින් කරගන්න මම 4 අනිත් පැත්තට යවන්න. 4 අනිත් පැත්තට යවනවා කියන්නේ බෙදීමක්ව තියෙන 4ක් අනිත් පැත්තට යවනවා කියන්නේ ඒක වැඩි කිරීමක් විදිහට තමයි යන්නේ. මේ සමීකරණයක තියෙන පදයක් අනිත් පැත්තට යවන එක. මේ සමීකරණයක තියෙන පදයක් දෙපැත්තටම එකම විදිහට සලකනවා. මේක දෙපැත්තම 4න් වැඩි කරා. ඇයි මේ 4 කපා ගන්න? මේ 4 අයින් කරගන්න. මෙතන මම මොකද්ද කරන්නේ? මේ 4 පුතේ අනිත් පැත්තට මම අරන් ගියා. මේ ධන බෙදීමක්ව තියෙන 4ක් අනිත් පැත්තට අරන් ගියාම මොකක් වෙනවද? බෙදීමක්ව තියෙන 4ක් අනිත් පැත්තට ගියාම වැඩි කිරීමක් වෙනවා. 6 වරක් 4 24යි. අන්න දැන් මට 3ෙන් බෙදන්න පුළුවන්. x සමානයි 8යි. මෙතන තමයි වැඩේ තියෙන්නේ. මේ 4 මං අනිත් පැත්තට අරන් ගියා. ඔයාලට මතකද මම කලිනුත් ධනක්ව තිබ්බ එකක් අනිත් පැත්තට ගියාම ඍණ වෙනවා කියලා කිව්වා. ලකුණ මාරු වුණා. පැහැදිලිද? පුතේ මම මෙතන බෙදීමක්ව තියෙන එකක් අනිත් පැත්තට අරන් ගියොත් මොකක් වෙනවද? බෙදීමේ ලකුණ මාරු වෙනවා. බෙදීම නම් ගුණ කිරීම වෙනවා. තේරුණාද? ගුණ කිරීමක් තිබ්බොත් අනිත් පැත්තට අරන් ගියොත් බෙදීමක් වෙනවා. එහෙම ගානක් තව සෙට් උන්නේ නැහැ. හරිද? ඔයා දැනට මතක තියාගන්න මේ වගේ යට තිබ්බ පදයක් තිබ්බත් ඒක අනිත් පැත්තට අරන් ගියොත් ඒක ගුණ කිරීමක් වෙනවා. නැත්නම් ඔයාලට මෙහෙම හිතන්න පුළුවන්. හිතන කෙනෙක් එහෙම හිතන්න නැත්නම් සමීකරණේ දෙපැත්තටම එකම දේ කර හැකියි. ඔයා දෙපැත්තම 4න් වැඩි කරා. ඇයි 4න් වැඩි කරන්නේ? මෙන්න මේ 4 කපා ගන්න. මේ 4ට මේ 4 කැපුණා. 6 වරක් 4 පුතේ 24යි. 3යි x සමානයි 24යි. පුතේ මම සමීකරණේ දෙපැත්තම මෙන්න 3ෙන් බෙදුවා. මෙන්න 3ෙන් බෙදුවා. ආයතන මේ 3ට මේ 3 කැපුණා. මේ 3ට කැපුණා 8යි. 8 වරක් 3 24යි. නිකන් කිව්වේ. හරි. ඔයා නිකන් හරිද? ඔයා නිකන් අර පළවෙනි කොලේ තිබ්බනේ. හරිද? ඔයා අර පළවෙනි කොලේ මෙන්න මෙතන තිබ්බනේ. අර මම ඔයාලා පළවෙනි කොලේ නෝට් එක දාගත්තානේ. හරිද? එතනවා දාගන්න මාතෘකාව භාග සහිත සමීකරණ සුළු කිරීම කියලා. යටින් දාගන්න මාතෘකාව භාග සහිත සමීකරණ සුළු කිරීම. අර ඔයා නෝට් එක ලියලා යටින් දාගන්න භාග සහිත සමීකරණ සුළු කිරීම කියලා. භාග සහිත සමීකරණ සුළු කිරීම කියලා දාගන්න. භාග සහිත සමීකරණ සුළු කිරීම. හරි පුතේ. ඔයා මේකේ ඔයාට සෙට් වෙන ක්‍රමේ දාගන්න. මොන ක්‍රමේ දාගත්තත් ප්‍රශ්නයක්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. හරිද? YouTube chat එකේ හරි දමන්නේ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා ඒ ප්‍රශ්නේ දාන්න. මම අනිවාර්යෙන් ඔයාට උත්තරේ දෙනවා ඈ. ආය හිතන්න එපා. ඔයා කැමති ක්‍රමේ දාගන්න. ඔක දාගන්න. ඔන්න ඔක දාගන්න. ඔක දාගන්න. හරි ඔක දාගන්න නැති කියලා හිතනවා ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. කැමති ක්‍රමයක් නේ දාගන්න කිව්වේ දෙකම කැමති නම් දෙකම දාගන්න. හරි. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්නකෝ. හරි. ඊට පස්සේ පුතේවා මේ දෙක කරන්න. වා තනියම හදන්න මං ගාන ටික දෙන්නම්. මම විනාඩි 5ක් විතර පොඩ්ඩක් try කරන්න දෙන්නම්. විනාඩි 5ක් විතර try එකක් දෙන්න. ඔයා හදන්න පුතේ මේකේ තියෙන ගණන් වලින්
ඔන්න ගණන් ටික දුන්නා. 8 වෙනි ගාන පුතේ 8 වෙනි ගාන 11 වෙනි ගාන 12 වෙනි ගාන. හරිද? ඔයා හදන්න ඕන 8 වෙනි ගාන 9 10 හදන්න එපා. මම එක කියනවා 11 වෙනි ගාන 12 වෙනි ගාන. ඉක්මනට හදන්න. 8 වෙනි ගාන 11 වෙනි ගාන 12 වෙනි ගාන. ඉක්මනට try එකක් දෙන්න. ඉක්මනට ඔක try එකක් දෙන්න. හරි. මම ඔයාලට විනාඩි 5ක් විතර දෙන්නම් ඈ. විනාඩි 5ක් විතර දෙන්නම් ඉක්මනට හදන්න.
හරි කරන්න ඇති කියලා හිතන අපි කරමු. අපි ඒ ගණන් ටික හදමු. ඒ ගණන් ටික හදමු. තව වෙලාව ඕනද? අපි විනාඩියක් දෙකක් විනාඩියක් විතර දෙන්නද? විනාඩියක් ගන්නකො. අපි ඊටු ටික කරමු. අපි ඊටු කරන 8 8 11 12 ගණන් ටික හදමු. 8 11 12 ගණන් ටික හදමු. 8 11 12. 8 මේ ලොකු දෙයක් නෑ. 3x බෙදීම 2 සමානයි 6යි. මේ දෙක මේ පැත්තට අරන් යන්න. නේ මම අර විදිහට හදන්නේ මේ දෙක මේ පැත්තට අරන් යනතොට මොකද වෙන්නේ? 6 වරක් 2 වෙනවා. ඊට එනවා මොකද? 3x සමාන 6 වරක් 2 12යි කියලා එනවා. දෙපැත්තම 3ෙන් බෙදන්න x සමානයි 4යි කියලා එනවා. මම අර විදිහට මේ දෙක බෙදීමක් තියෙන දේ අනිත් පැත්තට අරන් ගියා. එහෙම තමයි හැදුවේ. ඊට පස්සේ 11 11 3x බෙදීම 4 සමානයි 9යි. 3x බෙදීම 4 සමානයි 9යි. කොහොමද කරන්නේ? 3x බෙදීම 4 සමානයි 9යි. මෙන්න මේ 4 අනිත් පැත්තට අරන් යන්න. 3x සමානයි 9 බෙදීම 4යි. 3x සමානයි 9 බෙදීම 4යි. ඒතකොට උත්තරයක් එනවා 3x සමානයි 9 වරක් 4 36යි. දෙපැත්ත 3ෙන් බෙදන්න. x සමානයි 12යි. x සමානයි 12යි. ඒ දෙක පුළුවන්. සාමාන්‍යයෙන් එන ගණන්. ඊට පස්සේ පුතේ තියෙනවා 12 හදන්න කියලා කිව්වා. 12 හදන්න කියලා කිව්වා. 12 මොකද්ද තියෙන්නේ? y බෙදීම 3. y බෙදීම 3 ඍණ 2 සමානයි y බෙදීම 3 ඍණ 2 සමානයි 5යි. ඉස්සෙල්ලාම මේක කරන්න කලින් මේ ධන හෝ ඍණ පද තියෙනවා නම් අයින් කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. මේ ධන හෝ ඍණ පද අයින් කරගන්න. මෙන්න මේ ඍණ 2 මේ පැත්තට අරන් ගියා. y බෙදීම 3 සමාන ඍණ 2 අනිත් පැත්තට ගියාම මොකද වෙන්නේ? 5 ධන 2ක් වෙනවා. y බෙදීම 3 5 ධන 2 කියන්නේ මොකද්ද? 7යි. මේක 3ෙන් වැඩි කරන්න මේ 3 මේ පැත්තට අරන් යන්න. වැඩි කිරීමක් විතර අරන් යනවා y සමානයි මොකද්ද? 7 වරක් 3 අන්තිම උත්තරේ කීයද? y සමානයි 21යි. ඔය ටික දාගන්න. ඔන්න ඔය ටික දාගන්න. ඔය ටික දාගන්න. ඔය ටික දාගන්න. දාගන්න.
මොකද දාගන්න. හරි වෙලාව ඇති ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ. හරි. උදේ මෙහෙමයි හරිද? මගනවා. පොඩ්ඩක් රිසල්ට් ගැන චුට්ටක් කියලා ඉන්නම්. රිසල්ට් ගැන චුට්ටක් කියලා ඉන්නම්. ඔයගොල්ලන්ට පොඩ්ඩක් රිසල්ට් ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මේ පාර රිසල්ට් මොකෝ තත්තේ? ඈ. උදේ මේ පාර මගේ බැජ් එකේ ලිව්වා කීයක්ද? 41ක් ලිව්වා. 41ක් ලිව්වා. 41ක් ලිව්වා. 41ක් ලිව්වා. මෙන්න 41ක් මගේ ලිව්වා. ගිය පාර ඕලෙවල් විභාගයේ 41 දෙනෙක් විභාගයට පෙනී සිටියා. ලොකු බැජ් එකක් නේ පොඩි බැජ් එකක්. හරිද? ඔන්න ඔය 41න් පුතේ ඒ ලකුණ ඒ අකුර තියෙන කට්ටිය ඉන්නවා. හරිද? ඕගොල්ලන්ගේ දැන් ගෲප් වලට වැටෙයි ඈ. නමුයි ඉස්කෝලේයි ඔක්කොමත් එක්ක වැටෙයි. හරිද? ඔක්කොමත් එක්ක වැටෙයි. බලන් ඉන්න. හරිද? ඒ අකුර තියෙන කට්ටිය ඉන්නවා ඔන්න ඔය 41න් කී දෙනෙක්ද? 24කට. ඔව් 24ක් ඒ තියෙනවා. සෝයි 24ක් නෙමෙයි. 20ක්. ඔය 20 දෙනෙක්ට ඒ තියෙනවා. රිසල්ට් ෂීට් එක වැටෙයි ඈ 20කට ඒ තියෙනවා. තව 4 දෙනෙක් මට ඒක දැම්මේ. ඒගොල්ලෝ තව රිසල්ට් එක කිව්වේ නෑ. ආරංචි මාර්ග වලින්ද නගත්තා ඒකක් තියෙන්නේ කියලා. ඒනට කියන්නේ නැතුවම දාන්නේ නෑ රිසල්ට් එක. ඉතින් මට කියපු කට්ටියගෙන් 20 දෙනෙක්ට ඒ තියෙනවා. එන්න භාගයක් ඒ තියෙනවා. හරිද? පුතේ B තියෙන කට්ටිය ඉන්නවා කීයක්ද? B ලකුණ තියෙන කට්ටිය ඉන්නවා 7 දෙනෙක් B තියෙනවා. හරිද? C කට්ටිය ඉන්නවා 6ක්. ඔව් 6 දෙනෙක්ට C තියෙනවා. ඉතුරු පුතේ S කට්ටිය ඉන්නවා. හරිද? ඉතුරු ඔක්කොටම තියෙන්නේ SW එකක්වත් නැහැ. ඉතුරු 8 දෙනාටම තියෙන්නේ S තියෙන. එක W එකක්වත් නැහැ. එක W එකක්වත් නැහැ පුතේ මේ පාර රිසල්ට් වල. හරිද? රිසල්ට් ෂීට් එකේ නමයි ඉන්ඩෙක්ස් එක ඔක්කොම දාන්නම්. හරිද? විස්තරේ දාන්නම්. හරිද? මේක චූට්ටක් එහෙම වෙන්න පුළුවන්. මට මතක විදිහට තමයි දැම්මේ. රිසල්ට් ෂීට් එක හැදෙන ගමන් තියෙන්නේ. හරිද? රිසල්ට් ෂීට් එක හැදෙන ගමන් තියෙන්නේ. මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් තමයි මං අතේ තියෙන්නේ. S තියෙන කට්ටිය ඉන්නවා. 8ක් විතර ඉන්නවා. S මේ S තියෙන කට්ටිය ඔයා හිතන්න එපා S 8ක් S 8යි. ඇයි S 8ක්? නෑ පුතේ මේ W9 ගත්තු කට්ටිය මෙතන ඉන්නවා දෙවෙනි පාර කරලා S එක දාගත්තු කට්ටිය. පළවෙනි පාර W9 දෙවෙනි පාර කරලා S එක දාගත්තු කට්ටිය ඉන්නවා. හරි. W9 ගත්තු කට්ටිය ඉන්නවා පළවෙනි පාර කරලා දෙවෙනි පාර S එක ගත්තු කට්ටිය ඉන්නවා. අන්තිම මාස සති දෙකේ තුනේ ඇවිල්ලා S එක ගත්තු කට්ටිය ඉන්නවා. අන් එකයි S වැඩි. මොකද අන්තිමේටත් මම පන්තියේ එන්න දුන්නා. අන්තිමේටත් එන්න දුන්නා. අර S එක දාගන්න අම්මලා කතා කරගෙන ඉතින් S එක දාගත්තා නම් ඇති කියලා කියනවා. අන්න එහෙම කට්ටිය මෙතන ඉන්නවා. හරිද? එහෙම කට්ටිය මෙතන ඉන්නවා. S එක දාගත්තු කට්ටිය ඉන්නවා. මෙන්න සමස්ත ප්‍රතිඵලයේ එක W එකක් නෑ පුතේ. සමස්ත ප්‍රතිඵලයේ 100%ක් පාස්. වගකීමෙන් කියන්නේ 100%ක් පාස්. මෙන්න 150කට මොනවද? 100කට 50කට A තියෙනවා. 100ක් આવොත් 50කට A තියෙනවා. මෙන්න රිසල්ට් එක. මෙන්න රිසල්ට් එක. 150කට A තියෙනවා. 20ක් A තියෙනවා. 20ක් A තියෙනවා. හරිද? 20කට A තියෙනවා. 100කට 20ක්. 20ක් කියන්නේ මොකද්ද? 41ක් ඇවිල්ලා පුතේ 20කට A තියෙන්නේ. අපි කරන පාස් පේපර්ස් ගණන් ඉතින් ගාස්සේ ගියාම මොඩල් පේපර්ස් ඊට පස්සේ අපි කරන අන්තිමේ එක්සෑම් ටාගට් පේපර්ස් ලියපු සෙට් එකට A තියෙනවා. AB තියෙනවා. AB ප්‍රතිශතය 27ක්. මෙතන ඉන්නවා පුතේ W එක අරන් C ගත්තු කට්ටිය ඉන්නවා. W අරන් පළවෙනි පාර B ගත්තු කට්ටිය ඉන්නවා. W අරන් A ගත්තු කට්ටිය මම එකෙක් ඉඳී කියලා හිතුවා. එයා හිටියේ නෑ. එයා හිටියේ එයා B එකක් ආවා. ඒතකොට W ගත්ත කට්ටිය S ගත්ත කට්ටිය ඉන්නවා. මෙන්න මේක ඇතුලේ පළවෙනි පාර කරලා S තියෙන ළමයි ඉන්නේ 3 දෙනෙක් විතර. අනිත් ඔක්කොම පළවෙනි පාර කරලා දෙවෙනි පාර ලියපු කට්ටිය තමයි S ගත්තේ.
එක ළමෙක් හිටියා S එකක් ගන්න ආවා. ඒ ළමයාගේ අත ලියන්න බෑ අත පණ නැති වෙන වගේ මොකක් හරි රෝගයක් තිබ්බා. ලෙඩක් තිබ්බා. මගේ ක්ලාස් එකට ඇවිල්ලා අහන් විතරයි හිටියේ. අම්මා කතා කරලා කියන අන්තිමේට තේ සර් S එකක් ගත්තත් ඇති. මොකද ළමයාට දකුණු අතේ ලියන්න අමාරුයි. අහන් ඉන්න විතරයි පුළුවන්. ඒ වෙලෙට ගිහින් පුළුවන් වුණොත් නිකන් ඉරක් ගහලා මොකක් හරි නිකන් වමතින් වගේ ලියලා ඒ වගේ ලියාගත්තොත් S එකක් ගත්තොත් ඇති. ඒ වගේ දෙයක් කරන්න. ඒ ළමයට S එකක් තියෙනවා. ඒ ළමයට S එකක් තියෙනවා. S එකක් තියෙන ළමයා. මම රිසල්ට් ෂීට් එක දාන්න. මට ඒක වටිනවා S එක. මොකද ඒ ළමයා අහන් විතරයි හිටියේ. අනිත් ළමයා ගණන් හදද්දී අහන් විතරයි හිටියේ. ඒක S එක වටිනවා. තේරුණාද? ඔන්න S එකක් තියෙනවා. මෙන්න A තියෙනවා, B තියෙනවා, C තියෙනවා, S තියෙනවා. ඔන්න සමස්ත ප්‍රතිඵලය 41යි ලී වගකීමෙන් කියන්නේ 100ක් පාස් 50කට A තියෙනවා. ඔන්න සමස්ත ප්‍රතිඵලය. පුතේ මේ ප්‍රතිඵල ඇතුළේ ඉන්න එක ළමෙක් හරිද? එක ළමෙක් ඉන්නවා A එකයි තියෙන්නේ. මට කතා කරලා කියනවා සර් A එකයි තියෙන්නේ. මොනවද? බුද්ධාගමට C තියෙන්නේ. සිංහල SO S හරි C හරි මට මතක නැහැ. රිසල්ට් ෂීට් දාන්නම් ඉස්සරහට. ගණන් වලට A එක එක තියෙන ගණන් වලට. ඔන්න පුතේ අපේ පන්ති වැඩපිළිවෙල. ඔන්න අපේ පන්ති වැඩපිළිවෙලේ වැඩ. අපිට ලොකුවට ළමයි ප්‍රමාණයක් නැහැ. ඉන්නේ ප්‍රමාණයේ රිසල්ට් මෙන්න. ඔය රැල්ලට යන කට්ටිය ගොඩක් කට්ටිය මොකට කියලා වෙලා තියෙනවා. මෙන්න තියෙනවා A 20ක් තියෙනවා. හරිද? තව එකක් පුතේ අර ළමයාගේ මම ගණ ළමයෙක් කිව්වේ A එකක් තියෙන්නේ කියලා. හරිද? නමින් මලීෂ ජයවර්ධන අපේ කොහෙද ඉස්කෝලේ බණ්ඩාරනායක ඉස්කෝලේ ළමෙක්. නමත් එක කියන බණ්ඩාරනායක ඉස්කෝලේ එකයි තියෙන්නේ. හරිද? ළමයාගේ පන්තියේ ළමයෝ ලකුණු පටන් ගත්තේ ලකුණු 10න් විතර මම ක්ලාස් එකකින් පටන් ගත්තේ. ඒකට හැදුවා ලස්සනට ඒකට හැදුවා සංකල්ප ටික ගොඩනගලා ලස්සන ඒකට හැදුවා. මෙන්න රිසල්ට් ෂීට් එක. හරිද? රිසල්ට් ෂීට් ඉස්සරහට දානවා. හරිද? ඉස්සරහට දානවා. මගේ පළවෙනි බෙච් එකේ තිබ්බේ ඒ 7ක් විතර තිබ්බේ දැන් ඒ 20කට වැඩි කරගත්තා. ඒක තමයි මම ළඟපු ලොකුම ජයග්‍රහණය. අපේ ක්ලාස් එකේ දැන් මේ 41 කියන එක මම වැඩි කරගන්නවා. ඉස්සරහට තව ටිකක් ඒ ප්‍රමාණය වැඩි කරගන්න මම දඟලනවා. හරිද? ඒ මට තියෙන්නේ ඒ විතරයි. ඒ ප්‍රමාණය වැඩි කරගන්න දඟලනවා. මේ ඒ 20 ඇතුලේ 11කට 10කට වගේ 9 තියෙනවා. මට ඒ 9 ගත්තු ළමයාට වඩා ගණන් වලට විතරක් ඒක ගත්තු ළමයා වටිනවා. ඇයි ඒ? ඇයි වටින්නේ? ඒ ළමයට ගණන් වලට විතරයි ඒක තියෙන්නේ. සිංහල C බුද්ධාගම C මට මතක නැහැ සිංහල C දෙස් මට මතක නැහැ රිසල්ට් ෂීට් එක කොහොම හරි S තියෙනවා විද්‍යාව S එහෙම වෙලා ඒ ගණන් වලට ළමයට එකක් තියෙනවා. එතකොට ඔයා හිතන්න හරිද ඒ 9 ගැනීම ළමයාගේ දක්ෂතාවය නම් ගණිතේ විතරක් ඒක ගැනීම ගුරුවරයාගේ දක්ෂතාවය. තේරුණාද? ඔයා බය වෙන්න එපා. ඔයා අපේ ක්ලාස් එකේ ළමෙන් නම් මෙන්න රිසල්ට් ෂීට් එක. ඔයාට මේකකට යන්න පුළුවන්. තව අවුරුදු දෙකයි තියෙන්නේ. ඔයාට මේකකට යන්න පුළුවන්. අපේ වැඩත් එක්ක කරගෙන යන්න පේපර්ස් ටික පිළිවෙලට කරගෙන යන්න මෙන්න 100 පාස් මාර්ක් රිසල්ට් ෂීට් එක ඉස්සරහට දානවා. ගෲප් වලට දානවා. එතකොට ඒක බලා ගන්න පුළුවන්. ලොකු වෙලාවක් ගන්න රිසල්ට් කියන්න. පොඩ්ඩක් එතකොට ගන්න එපා. මොකද ළමයි හිතනවානේ අපේ සර් ක්ලාස් යනවා රිසල්ට් නැද්ද දන්නෙත් නැහැ. කටවහන් ඉන්නේ මෙන්න රිසල්ට් ෂීට් එක. 8 දෙනෙක් ඉන්නවා. ඇයි 8ක් ඉන්නේ? මං කිව්වා ඇයි 8ක් ඉන්නේ? පුතේ මෙතන W අරන් අන්තිම සති දෙකේ තුනේ ආව S එක ගන්න. එක ළමයි කතා කරා සර් මට මුකුත් බෑ. ඒගල ප්‍රසිද්ධ පාසල ළමයි සර් මට මොකුත් බෑ. අන්තිමට සති හතරක් විතර තියෙන විභාගෙට සර් මට මොකුත් බෑ. මොකද්ද සර් මට මොකුත් බෑ මට මේ ෆේල් වෙන එක වළක්වන්නේ S එකක් තිබ්බ නැති මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා පන්තියට ආවා. මං කිව්වා මේ කුලක ටික බලා ගන්න ප්‍රස්තාර ටික හදන විදිය බලා ගන්න සමීකරණ වලට මේ දෙක හදන්න. හරිද? ඊට පස්සේ කෙටි ප්‍රශ්න අපේ සෙමිනා එකක් තිබ්බ ඒකට ආවා. ඒ ටික විතරයි කරේ ළමයට S එකක් තියෙනවා. ඉතින් මදිද පුතේ? ඉතින් මදිද? එතන S එකක් තියෙනවා. සමහරට ඒ ළමයා ලකුණු 49 වෙන්න පුළුවන්. 100කට ළඟින් යන්න පුළුවන්. ඒ මදිද? හරිද? ඒ මැද එකෙක් ෆේල් නෑ. එකෙක් ෆේල් නෑ. ආයි මගේ ක්ලාස් වල ෆේල් කරන්නේ නෑ. එච්චරයි කතාව. ෆේල් වෙන්න දෙන්නේ නෑ. මං හැම ළමයාගෙනම බලනවා. එච්චරයි කතාව. පුළුවන් උන් වැඩ කරනවා. ඒක ගන්නවා. මේ ඒක ගැනීම ඇත්තට මම ඒක හැම ළමයාම අදිනවා. ළමයාට පුළුවන් කැපැසිටි එක තමයි යන්නේ. හරිද? ළමයාට පුළුවන් කැපැසිටි එක යන්නේ. මම ඒක හැමෝටම ඒ අරන් දෙනවා කියන එක. හැබැයි 100කට 50කට ඒ 100 පාස් 150කට ඒ මගේ පන්තිය 100ක් කව ළමයි 50කට මම ඒක අරන් දෙනවා. ඒකයි කතාව. ඔය මාස 6 වැඩපිළිවෙල. ඒතකොට මාස 6න් ඒ වැඩපිළිවෙල සාර්ථකව නිම කරා. ඔන්න රිසල්ට් ෂීට් එක. හරි. ෂීට් එකක් ලෙස මම එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. හරි. රිසල්ට් කියන මම ලොකු වෙලාවක් ගන්න අපි ඊටු කොටස කරමු. ඔන්න පුතේ රිසල්ට් ටික. හරි පුතේ. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් ආවොත් කොහොමද හදන්නේ? ඔයා හිතන්න සමීකරණයක් තියෙනවා. දැන් සමීකරණයක් කියන්නේ මොකද? සමාන ලකුණක් සහිත වීජ ප්‍රකාශනයකට අපි සමීකරණයක් කියලා සමීකරණයකින් සමාන ලකුණකින් සම්බන්ධ කරන ප්‍රකාශනයක් සමීකරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පුතේ සමීකරණේ දෙපැත්තම තියෙනවා අඤ්ඤාත පද. ඒ කිව්වේ මෙහෙම. ඔයාලට හිතනවා මෙහෙම. 4x හොඳට බලා ගන්න ධන 8
සමානයි x x ධන 9. මේ මෙතනත් 4x තියෙනවා මෙතනත් x තියෙනවා. පුතේ සමීකරණයක පද උක්ත කරක්දී දන්නේ නැති පද ටික එකම පැත්තේ තියෙන්න ඕන. දන්නේ නැති පද ටික එකම පැත්තේ තියෙන්න ඕන කියන්නේ මොකද? මේ x එක මේ පැත්තට ගන්න ඕන. අපි ගමු. පුතේ මෙතන මොන x එකද තියෙන්නේ? ධන x එකක්. ඔන්න ධන x එකක් මම මේ පැත්තට ගන්නවා. ධන x එක මේ පැත්තට ගනිද්දි මොන x එනවද? ඍණ x එනවා. මෙතන ධනට එහෙමම ඉන්නවා. අපි ඒ ධන 9යි. ඔන්න මේ x එක මේ පැත්තට ගත්තා. මම අඩු කරා 4x එකකින් x එකක් අඩු කරා මට පේනවා මෙතන ධනනේ තියෙන්නේ. අර කලිනුත් කිව්වා මෙන්න ධනයි ඍණයි අඩු කරා 4x එකකින් x එකක් ගියහම 3x ලොකු එකාගේ ලකුණ දැම්මා. 3x නේ ධන 3x. මේ යට පුතේ අනිත් පැත්තට අරන් යනවා. 8 අනිත් පැත්තට අරන් යනවා කියන්නේ 9 තියෙන ධන 8 අනිත් පැත්තට අරන් යනවා කියන්නේ මොකද්ද? ඍණ 8ක් වෙනවා. මම මේව සුළු කරන විදිය කියා දුන්නා මේ ධන 3x මේ අසමාන ලකුණු අඩු කරා ලොකු එකාගේ ලකුණ දැම්මා. ලොකු එකා ධන. පුතේ අන්තිමේට ධන 3ෙන් බෙදෙනවා. ධන ධනෙ දාන්න ඕන. මේකට මේක කැපෙනවා. x සමානයි 1 බෙදීම 3 කියන්නේ. 1 බෙදීම ධනයි ධනයි බෙදහම ධනම තමයි එන්නේ. ඔන්න පුතේ ඔය වගේ එකක් හදන විදිහ. ඔය වගේ එකක් හදන විදිහ. ඔයා හොඳට මතක තියාගන්න නොදන්නා පද ටික එක පැත්තට ගන්න ඕනේ මේ. x එක මේ පැත්තට ගත්තා. 4x එකෙන් x එකක් අඩු කරා 3x. මෙයාට අනිත් පැත්තට අරන් ගියා. 9න් 8ක් අඩු කරා 1යි. ඊට පස්සේ අර කලින් දාපු සෙල්ලම තමයි දාන්න තියෙන්නේ. තේරුණාද වැඩි? තේරුණාද? හරි. ඔයාගේ නෝට් එක ගන්න අර අපි මෙතන නෝට් එක ලියන්නේ. මෙතන අපි නෝට් එක ළඟ දාගන්න. තරු ලකුණක් දාලා ලියන්න. ඊළඟ පොයින්ට් එක සමීකරණයක් විසඳීමේදී ලස්සනට වැඩේ කරන් යන්න. සමීකරණයක් විසඳීමේදී නොදන්නා පද එක පසක තිබීම අනිවාර්ය වේ. නොදන්නා පද එක පසක තිබීම අනිවාර්ය වේ. පුතේ මේක දාගන්න. ඔක දාගන්න. එක පසක තිබීම අනිවාර්ය වේ. එක පසක තිබීම අනිවාර්ය වේ. ඔක දාගන්න. පුතේ ඔයා ඔක දාගෙන ඔයා හදන්න ඕන 9යි 10යි කියන ගණන් දෙක. 9 නම් කලින් ආකාර එකක්. ඔය 10 තමයි වැදගත් වෙන්නේ. ඔයා 9යි 10යි කියන ගණන් දෙක හදන්න. මම ගන්න දාන්න. ඕක දාගෙන 9යි 10යි ගණන් දෙක හදන්න. ටියුට් එක මම දාන්නම් ඈ. ඔයා මේක දාගන්න. 9යි 10යි ගණන් දෙක හදන්න. හරි. ඇති වෙලාව ඇති අපි ගණන් දෙක හදමු. පේනවනේ? හරි. 9 10 ගණන් දෙක හදන්න.
වෙලා ඇති අපි කරමු. හරි වෙලා ඇති කරමු අපි කරමු 9 10 ගණන් දෙක. නවය 8 ඍණ 3යි x සමානයි ඍණ 7යි. 8 ඍණ 3යි x සමානයි ඍණ 7යි. කලින් මේ වගේ ගාණක් හැදුවා. මොකද්ද මම කරන්න ඕනේ? මෙතන හිතන්න ධන 8ක් තියෙන්නේ. මොකුත් නැත්තම් ධන 8යි. පුතේ මේ ධන 8 අනිත් පැත්තට අරන් යන්න ඕන. මෙතන ඍණ 3යි x තියෙනවා. පුතේ ඔය ධන 8 අනිත් පැත්තට අරන් ගියාම මොන 8ක් වෙනවද? ඍණ 8ක් වෙනවා. ඍණ 3යි x ඍණ 7යි ඍණ 8යි. මොකද වෙන්නේ? මම කිව්වා ඍණයි ඍණයි නම් එකතු කරන්න 8යි 7යි 15යි ඍණ දාන්න. කලින් එක පැහැදිලි කරා ඒකම. පුතේ දෙපැත්තම ඍණෙන් බෙදන්න. ඍණ 3ෙන් බෙදන්න. මේ ඍණ 3ට මේ ඍණ 3 කැපෙනවා. මෙතන x තනි වෙනවා. ඍණ 15 බෙදීම ඍණ 3. ඍණ 15 බෙදීම ඍණ 3 කියන්නේ 15 බෙදීම 3 නම් 5යි. ඍණයි ඍණයි බෙදුවම සමාන ලකුණු ධන 5ක් වෙනවා. කලින් නෝට් එකේ දුන්නා. කලින් ආශ්‍රිත ගාණක්. මමට 10 හදන්න කියලා කිව්වා. 10. 3x ඍණ 5 3x ඍණ 5 සමානයි x ධන 7. මොකද x එක පැත්තට ගේනවා. ධන x එකක් තියෙන පුතේ මේ පැත්තට ගේන්න. 3x ධන x එක මේ පැත්තට ගියාම ඍණ x එනවා. ඍණ 5 ධන 7. අනිත් පැත්තෙන් මුකුත් නැති වෙනවා. 3x එකෙන් x එකක් ගියාම 2x. පුතේ මම මේ ඍණ 5ත් මේ පැත්තට අරන් යනවා. ඍණ 5 අනිත් පැත්තට ගියාම මොන පහක් වෙනවද? ධන 5ක් වෙනවා. 2x සමානයි 7යි 5යි 12යි. පුතේ දෙකෙන් බෙදන්න x සමානයි 6යි. x සමානයි 6යි. මේ x එක මේ පැත්තට ගත්තා මේ පහ. ඔයාට එකපාර පුළුවන්. ඔයා දැන් ඔයාලට හිතෙන්න පුළුවන් සර් මට එකපාර පුළුවන් x එක මේ පැත්තට නම් 5 අනිත් පැත්තට දාන්න පුළුවන්. x එක මේ පැත්තට ගත්ත 2x උනා 5 අනිත් පැත්තට දාන්න 7යි 5යි 12යි. 2x සමානයි 12යි දෙක බෙදුවා x සමානයි 6යි. අර මීටර වගේ ඉන්න ළමයින්ට එහෙම හිතන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයා x එක මේ පැත්තට ගන්න x එක දාන x එකක් තියෙන්නේ. නේද? මෙතන දාන x එකක් තියෙන්නේ. ඔය දාන x එක මේ පැත්තට ගනිද්දි ඍණ x වෙනවා. මේ ඍණ 5 අනිත් පැත්තට ගනිද්දි ධන 5 වෙනවා. දැන් සුළු කරගන්න. හරි. මොකක් හරි අවුලක් තියෙනවා නම් හදාගන්න. අවුලක් තියෙනවා නම් දාගන්න. ඔක ඉක්මනට දාගන්න. ඔක ඉක්මනට දාගන්න. හරි. සාමාන්‍ය පුතේ මම පාඩමක් පටන් ගන්න දවසේ හිමීට කරන්නේ. ඔයාට සමහර විට ඒක ස්ලෝ වැඩි වෙන්නත් පුළුවන්. මම හිමීට කරන්නේ මොකද ඔය සමීකරණ කියන පාඩම අද ඔහොම කරාටවත් දන්නවද අනාගතයේ 11 වසරේ ලකුණු 20ක කොටසක් සමීකරණ කියන්නේ. ඒකයි මම ඔය බර දාලා හිමීට සංකල්ප ටික ඔලුවට යවන්නේ. මොකද මේක මට අද ටබ්බක් ගාලා ඉවර කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මට අනාගතයේ වාගේ 11 වසර ළමයාගේ ඔළුව හදන එක තමයි දැන් මම කරන්නේ. සංකල්ප ගොඩනගන. ඔකට කියන්නේ. මේවා ලස්සන චුට්ට චුට්ට කරන්න ඕනේ ඒකයි. සංකල්ප ටික හරියට ඔලුවට දාගන්න තමයි මම මේවා කරන්නේ. තේරෙනවද? ඒක තමයි මේවා මම කරන්නේ. හරි මේ දෙක දාගන්න.
හරි. ඔයා දාගන්න අර නෝට් එක දාගන්න. අපි මෙතන නෝට් එක දාන්න අර පළවෙනි පිටුවේනේ. ඔයා දාගන්න වරහන් සහිත සමීකරණ සුළු කිරීම. 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 හරි. වරහන් වර්ග ටිකක් තියෙනවා. මම ඒ වරහන් වර්ග ටික කියන්න. පුතේ මෙන්න මේ වරහන. ඔන්න ඔය වරහන. ඔකට කියනවා වරහන් වර්ග ටිකක් දෙනවා. ඔකට කියනවා සුළු වරහන කියලා. නෝට් එක දාගන්න. මේක සුළු වරහන. මේක සුළු වරහන. මේක සුළු වරහන. පුතේ ඊට පස්සේ තියෙනවා මෙන්න මේක තියෙනවා. මේකට කියනවා සංගල වරහන කියලා. ඔකට කියනවා සංගල වරහන කියලා. ඔකට කියනවා සංගල වරහන කියලා. ඔකට කියනවා සංගල වරහන කියලා කියනවා. ඊට පස්සේ පුතේ මෙන්න මේකට කියනවා කොටු වරහන කියලා. ඔකට කියනවා කොටු වරහන කියලා. වරහන් වර්ග 3යි. හරි. දාගන්න වරහන් සහිත සමීකරණ සුළු කිරීම කියලා සුළු වරහන, සංගල වරහන, කොටු වරහන කියන එක දාගන්න. ලියාගන්න නෝට් එක. වරහන් යොදා ගැනීමේදී 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 පළමුව සුළු වරහනත් 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 දෙවනුව සංගල වරහනත් පළමුව සුළු වරහනත් දෙවනුව සංගල වරහනත් වරහන් යොදා ගැනීමේදී පළමුව සුළු වරහනත් දෙවනුව සංගල වරහනත් තෙවනුව කොටු වරහනත් යොදා ගනී. තෙවනුව කොටු වරහනත් යොදා ගනී. තෙවනුව කොටු වරහනත් යොදා ගනී. හරි. පුතේ මම ඕකේ 13 වෙනි ප්‍රශ්නේ මම මේකේ බෝඩ් එකේ හදනවා 13 වෙනි ගාන. මම මේකේ බෝඩ් එකේ ලියනවා. ඔන්න වරහන් දාලා සුළු කරන විදිහ. හරි. නෑ මම තුන හදන්න යන්නේ. ඔය තුන හදන්න මම ඊට සමාන ගානක් හදන්න. ඔයාව නෝට් එකේ හදාගන්න. නෝට් එකේ හදාගන්න. 5 සමානයි x ඍණ 2 සමානයි 10යි. ඔන්න වරහණක් සහිත පදයක්. වරහණක් සහිත පදයක්. දැන් වරහණ ඇවිල්ලා තියෙන මොකේද? මේ ටිකට විතරයි. 10යි. අපි ඔක සුළු කරන්න යන්නේ. නැත්නම් අපි මෙහෙම ගමුකෝ. අපි ගමු. ටිකක් සංකීර්ණ කළ ගමු හදන එකේ. ඍණ 2 සමානයි 8යි. හරි. හරි. දැන් වරහණ තියෙන්නේ මොකේද? මෙන්න මේ ටිකට විතරයි වරහණ තියෙන්නේ. ඔන්න ටික වරහණ තියෙන්නේ. මේ ඍණ 2 ඒක අදාළ වෙන්නේ සමාන
කලින් හදපු එකක් වගේ තමයි කරන්න තියෙන්නේ. මොකද්ද කලින් හදපු එක? ඉස්සෙල්ලාම ඉතින් මේ සෙට් එක තනි කරගන්න එපා. x තනි කරගන්න කලින් මොකද කරන්නේ? දෙක මේ පැත්තට අරන් යන්න. බලා ගන්න 5 x ඍණ 2. දෙක අනිත් පැත්තට අරන් ගියා 8යි 8 ධන 2. ඍණ 2 අනිත් පැත්තට අරන් ගියා. මේ දැන් මට එනවා මොකද්ද? දැන් මම පුතේ මම මේක එකපාර සුළු කරන්න පුළුවන්. මේ වරහන් ඇතුළේ සුළු කරද්දි මෙහෙමයි වෙන්නේ. වරහන් ඇතුළේ සුළු කරද්දි වෙන්නේ මෙහෙමයි. ඔයා මෙන්න මේ පහෙන් හැම පදේම වැඩි කරන්න ඕන මේ. වරහණක් කියන්නේ ඒකයි. මේ පහ x ඍණ 2 කියන එකට පොදුයි 5. ඒ කියන්නේ පහෙන් ඔය දෙකම වැඩි ගන්න ඕන. මේ x පහෙන් වැඩි වුණා 5x. ඍණ 2 පහෙන් වැඩි 5 අරත් 2 10යි. මේ x ඍණ 2 කියන එක පහෙන් වැඩි වුණා. x එක පහෙන් වුණා 5යි x ඍණ 2 පහෙන් වුණා ඍණ 10යි. පුතේ මේක සමාන වෙනවා 8යි 2යි 10යි. අර සමානයි. දැන් ඉතින් අර කලින් හදපු එකක් වගේ තමයි. දැන් ඉතින් අර කලින් හදපු එකක් තමයි මේ ඍණ 10 මේ පැත්තට අරන් යන්න. මොන 10ක් වෙනවද? ධන 10ක් වෙනවා. ඍණ 10 අනිත් පැත්තට අරන් මොන 10ක් වෙනවද? ධන 10ක් වෙනවා. මේ ධන 10ක් වෙනවා. පහයි x ඍණ 10 අනිත් පැත්තට ගියා ධන 10ක් වුණා 10 ධන 10. ඒ 5x සමානයි 20යි. ඒ පහෙන් බෙදන්න x සමානයි කීයද? x සමානයි 4යි. x සමානයි 4යි. හරි. ඔයා උදාහරණ කියලා මේක දාගන්න. අර නෝට් එක දාන්න තැන. නෝට් එක දාන්න තැන ඕක දාගන්න. කලින් ලිව්වේ පළමුව සුළු වරහණක්, දෙවනුව සගල වරහණක්, තුන්වනුව තෙවනුව කොටු වරහණක් උදාගන්න කියලා උදාහරණ කියලා මේක දාගන්න. උදාහරණ කියලා ඕක දාගන්න. ඕක දාගන්න. හරි පුතේ ඔයා ඔක දාගත්තා නම් දාගන්නකෝ. ඉක්මනට දාගන්නකෝ. හරි. ඔක හොඳට අහගන්න. ඉතින් මම සාමාන්‍ය එක ගානක් එකපාරයි කියා දෙන්නේ. ඊට පස්සේ ඔයා ගණන් වලින් තමයි අල්ලගන්න වෙන්නේ ඈ. ඔයාලට ගණන් හදන්න chance එකක් දෙන එකයි අපේ රටාව. ඉස්සෙල්ලා මොකද කරේ? මේක එක පදයක්. මේ ටික එකට ගුලි වෙලා ඉන්නේ. මේ ඍණ දෙක අනිත් පැත්තට අරන් ගියා 8යි 2යි 10යි වුණා. මේක මොකද කරේ? x එක පහෙන් වැඩි කරා 5x ඍණ දෙක වැඩි කරා මේ x ඍණ දෙක කියන එක පහෙන් වැඩි වෙනවා. 5x ඍණ 10. තේරෙනවනේ 5x ඍණ 10යි. ඍණ 10 අනිත් පැත්තට ගියා ධන 10ක් වුණා. 5x සමානයි 10යි 10යි 20ක් වුණා. දෙපැත්තම පහෙන් බෙදුණා. x සමානයි 4ක් වුණා. x 4 දාලා බලන්න. 4 ඍණ 2 කියන්නේ 2යි 5 4 2 10යි 10න් 2ක් ගියාම 8යි. ඒක හිතන්න එපා නිකන් අර මම හරිද කියලා බලා ගන්න තමයි කරන්නේ. හරිද කියලා බලා ගන්න පුළුවන් මේ x සමානයි 4 ආපු උත්තරේ මේකට දාලා බලන්න උත්තරේ 8ක් වෙනවද කියලා. x ට 4 දාලා බලන්න. 4ෙන් 2ක් ගියා 2යි. 5 තියෙනවා. 5 දෙකකින් වෙලා 10යි. 10ෙන් 2ක් අඩු වුණා 8යි. හරි. පුතේ ඔක දාගන්න ඇති ටයිම් එක ඇති කියලා හිතනවා 13 14 15 16 ගණන් ටික ඉක්මනට හදන්න. 13 14 15 16. වැඩේ කියන්නේ 13 14 තියෙන්නේ 13 14 15 16. 13 14 15 16. අපේන ඇති කියලා හිතනවා. 13 14 15 16. දැන් පේනවනේ 13 14 15 16. ඉක්මනට හදන්න. මට කියන්න බැරම දැන් ඔයා ටියුට් එක නැති කෙනෙක් නෑ දැන් ටියුට් එක කියන විදිහට මම කියනවා ඒ ටියුට් එකට අදාළ ටික වෙනම කොලයක හදන්න අර නෝට් එක හදන ගමන් වෙනම පැත්තක නිකන් ටියුට් එකට අදාළ ටික හදන්න ටියුට් එක දානවනේ 13 14 15 16 ඉක්මනට හදන්න
හරි. වෙලාව ඇති. අපි හදමු. අපි හදමු. හරි පුතේ. හරි අපි හදමු. මොකද මං කිව්වේ 12 13 13 වෙනි ගාන. හරි. 13 වෙනි ගාන. 13. මොකද තියෙන්නේ? 4 4x ඍණ 2 සමානයි 24යි. ඉස්සලා මොකද කරන්නේ මේ වරහණ ඉවත් කරගන්න ඕන. එමෙන්න කරේ. වරහණ ඉවත් කරගන්න මොකද කරන්නේ? මේක වරහණ 4න් වැඩි කරන්න වරහණේ ඇතුලේ තියෙන පද ටික. මොකද එන්නේ? 4x මෙතන ඍණ තියෙන 4 වරක් 2 8යි. ඍණ 8 සමානයි 24යි. මේක සුළු වරහණක් නේද? මේ ඍණාට මේ පැත්තට අරන් යන්න. ඍණාට මේ පැත්තට අරන් ගියාම මොන 8ක් වෙනවද? ධන 8ක් වෙනවා. 24 ධන 8. 4x සමානයි 24යි 8යි කියන්නේ කීයද? 32. දෙපැත්ත 4ෙන් බෙදන්න. x සමානයි 8යි. x සමානයි 8යි. ලොකු දෙයක් නැහැ. 12 හරි 13 හරි. 14 මොකක්ද තියෙන්නේ? 3ක් a ඍණ 4 3ක් a ඍණ 4 ධන 5 සමානයි 14යි. ඉස්සෙල්ලාම මේක ධන 5 අනිත් පැත්තට අරන් යන්න. ධන 5 අනිත් පැත්තට අරන් යන්න. 3ක් a ඍණ 4 sorry 3ක් a ඍණ 4. මෙන්න මේ ධන 5 අනිත් පැත්තට අරන් යන්න. පුතේ ධන 5 අනිත් පැත්තට ගියාම මොන පහක් වෙනවද? 14 ඍණ 5ක් වෙනවා. දැන් මට පුළුවන් මේක නිදහසේ සමීකරණේ සුළු කරගන්න. නිදහසේ සමීකරණේ සුළු කරගන්න පුළුවන්. මේ ඒකෙන් වැඩි කරන්න මේ සම්පූර්ණ ඇතුළ පද ටික 3ෙන් වැඩි කරන. මොකක්ද දෙන්නේ? a 3ෙන් වැඩි කරාම 3ක් වෙනවා. ඍණ 4 3ෙන් වැඩි කරාම 12ක් වෙනවා. 14න් 5ක් අඩු වුණාම පුතේ අන්තිම උත්තරේ 9ක් වෙනවා. හරි. මම මේ 12 දැන් මේ පැත්තට අරන් යනවා. 3ක් a සමානයි 9 ධන 12. අන්තිම උත්තරේ න 3ක් a සමානයි 9 ධන 12 කියන්නේ මොකද? 12යි 9යි එකතු කරන්න උත්තරේ 21ක් වෙනවා. අන්තිම පුතේ මේක 3ෙන් බෙදන්න. a සමානයි 7යි. ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් WhatsApp message එකක් හරි දාලා අහන්න ඕනේ. හරි. a සමානයි 7යි. මේ ඉස්සෙල්ලාම මම මේ 5 අනිත් පැත්තට අරන් ගියා 14 ඍණ 5 වුණා. 14 ඍණ 5 කියන්නේ 9යි. 14 ඍණ 5 කියන්නේ 9යි. ඊට පස්සේ පුතේ මේ 3ක් a ඍණ 12. ඇයි මම මේක වැඩි කරගත්තේ මේ? ඇතුලේ පද ටික 3ෙන් වැඩි. 3ක් a වුණා. මෙතන ඍණ නිසා ඍණ වුණා. 4 වරක් 3 12යි. මෙතන මේ 5 මේ පැත්තට ගිහිල්ලා 14න් 5ක් 9ක් වුණා. ඊට පස්සේ පුතේ මේ 12 මේ පැත්තට අරන් යනවා. 9 ධන 12 කියන්නේ 21යි. 3ක් a සමානයි 21 පුතේ. a තනි කරගන්න දෙපැත්ත 3ෙන් බෙදුවා. 3 a සමානයි 7යි. ඒක හරි. ඔන්න හැදුවා. 14 වෙනි ගානත් හැදුවා. හරි. ඉක්මනට ඒ දෙක දාගන්නකො. මොකක් හරි වැරද්දක් තියෙනවා නම් හදාගන්නකො. හරි. දාගන්නකො. ඔක දාගන්න.
හරි වෙලාව ඇති. අපි ඊතුරු ගණන් දෙකත් හදමු. හරි 15 දෙක ධන p ධන 3 දෙක ධන p ධන 3 ඍණ 4 සමානයි 10යි. ඉස්සලාම ඍණ 4 මේ පැත්තට අරන් යනවා. p ධන 3 ඍණ 4 අනිත් පැත්තට අරන් ගියාම මොකද්ද වෙන්නේ? ධන 4ක් වෙනවා. 10 ධන 4. ඉතින් දෙකෙන් වැඩි කරනවා p ධන 3 කියන එක. මොකද්ද වෙන්නේ? 2ක් p ධන 6. මේ සම්පූර්ණ පදේ දෙකෙන් වැඩි වුණා. 10 4යි 14යි. මේ 6 මම මේ පැත්තට අරන් යනවා. 2ක් p සමානයි 14 ඍණ 6. පුතේ 14න් 6ක් ගියාම කීයද උත්තරේ? 8යි. 2ක් p සමානයි 8යි. p සමානයි 4යි. p සමානයි 4යි. p සමානයි 4යි. හවුලක් නැහැනේ. කලින් හැදුව හින්දා එකම වගේ ගණන් ටිකක් හින්දා මම ටක් ටක් ගාලා හදන් යනවා. දාසේ වෙනි ගාන. තේරුණා නේද මේ කවුලක් නැහැනේ. කලින් වගේම ගාන. මේ ඍණ 4 මේ පැත්තට ගියා ඉස්සෙල්ලාම ධන 4ක් වුණා. ඊට පස්සේ මේ දෙකින් වැඩි කරන් 2ක් p ධන 6. ධන 6 අනිත් පැත්තට අරන් ආවා. p තනි කරගන්න යන්නේ මට ටික ටික. p තනි කරගන්න පුතේ මේක අයින් කරගන්න. වරහන ඉවත් කරන්න ඕනේ. ඉතිරි පද ටික අයින් කරලා මේ ගානට මම p තනි කරලා තියෙනවා. සමීකරණවලට දවස් දෙකක් යනවා. මොකද ඔක සෙමීට කරන්න ඕන. අද කරා තව දවසක් යයි. තව දවසක් යන්නේ දවස් පැයක් විතරයි. තව පැයක් වගේ යයි සමීකරණ ටික කරන්න. ඒක ඉවර කරලා මම සාමාන්‍යයෙන් සූත්‍ර ටිකත් කරනවා. ඒතර ප්‍රති ඊළඟ සතියේ අපි අර පොයේ කියන දවසේ මම සාමාන්‍යයෙන් පැය 3ක් විතර දානවා අමතර දවසක් මට අර ගිය සතියේ අර කරගන්න බැරි වෙච්ච එකත් එක්කම අමතර දවසක් දානවා පැය 3ක් විතර. එදාට මේ ටිකත් ඉවර කරලා සූත්‍ර කියන පාඩමත් ඉවර කරලා දෙනවා. එතකොට හරි. පැය 3ක් විතර දානවා. පැය 3ක විතර කොටසක් තමයි කරන්නේ එදාට. හරි පුතේ 16 වෙනි කෑල්ල 16 වෙනි ගාන. ඒකේ තියෙන්නේ 5 1 ඍණ x 5 1 ඍණ x සමානයි 20යි. පුතේ 5න් වැඩි කරන්න. සම්පූර්ණ පද දැන් යවන්න පද නැහැ. 5න් වැඩි කරන්න. 5 ඍණ 5යි x සමානයි 20යි. මේක 5 ඍණ 5යි x සමානයි 20යි. මුකුත් යන්න පද නැහැනේ. අපි 5 ඍණ 5යි x සමානයි 20යි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන මුකුත් නැහැ කියන්නේ පුතේ මේක ධන 5ක්. ධන 5 මේ පැත්තට අරන් යන්න. ඍණ 5යි x ඉතුරු වෙනවා. ඍණ 5යි x ඉතුරු වෙනවා 20 ධන 5 අනිත් පැත්තට ගියහම ඍණ 5ක් වෙනවා. උත්තරයක් එනවා පුතේ ඍණ 5යි x සමානයි 20න් 5ක් ගියහම 15යි. මොන 15යි? ධන 15යි. එයි මෙතන ධනයි තියෙන්නේ. ධනයි ඍණයි කියන්නේ ලොකු එකක ලකුණ තමයි දා. ඊට පස්සේ පුතේ මම කරන්නේ ධන 15ක් නේ තියෙන්නේ. ඍණ 5න් බෙදනවා. ඒ ඍණ 5න් බෙදන්නේ x තනි කරගන්න. පුතේ උත්තරයක් එනවා ඍණ 3යි කියලා. ඒ ඍණ 3ක් වෙන්නේ 15 බෙදීම 3යි ධනයි ඍණයි බෙදුවම ඍණයි. ඒකයි ඍණ 3ක් කියලා හැදෙන්නේ. ඒකයි ඍණ 3ක් කියලා හැදෙන්නේ. තේරෙනවනේ? 15 5න් බෙදුවම 3යි ධන බෙදීම ඍණ කියන්නේ ඍණයි. ධනයි ඍණයි කියන්නේ ඍණයි. ඒකයි ඍණ 3ක් උනේ. හරිද පුතේ? හරිද? හරි. මේ දෙක දාගන්නකෝ. දාගන්න මේ දෙක.
ඔය දෙක දාගන්න. හරි පුතේ. හරි වෙලාව ඇති කියලා හිතනවා. හරිද? හරි. මම මේක දාන ගමන් පොඩි කතාවක් කියන්නම්. මේක ඉවර කරන්න යන්නේ. හරිද? හරි. එතකොට පුතේ අදට අදාළ කොටස ඔච්චරයි. ඔයාට හිතනවා අද චුට්ටි කොටසයි කරේ. නෑ පුතේ. අද ඔයාටගේ මේවට අදාළ සංකල්ප ටික ඔක්කොම ටික ඔළුවට දැම්ම ලස්සනට. හරිද? එතකොට ඔයාට ඊළඟ සතිය ගණන් ටික හදද්දි ටක් ගාලා හදන්න පුළුවන්. එහෙමයි අපේ වැඩපිළිවෙල යන්නේ. අපි පළවෙනි දවසේ පොඩ්ඩක් ස්ලෝ කරන්නේ හැම ළමයාටම ඔළුවට යන්න පුළුවන් විදිහට. හරි හැම ළමයාටම ඔළුවට යන්න පුළුවන් විදිහට තමයි පළවෙනි දවසේ කරන්නේ. හරිද? ඔයාට ඊළඟට ගණන් ටික හදද්දි ඔයාටම තේරෙයි මේවා පස්ස ගාලා පට්ට ගාලා හදන්න පුළුවන් වෙද්දි සංකල්ප ටික ඔළුවට යන්න. ගණන් 1000ක් හැදුවත් වැඩක් නැහැ පුතේ. හරියට ඔළුවේ සංකල්ප ටික නැත්තම්. ඒකයි මම අද සංකල්ප ටික ගාවන්ට ගොඩ නැගුවේ. පුතේ මේකේ වැදගත්කම තියෙන්නේ 9 වසරේ නෙමෙයි ඇත්තටම 9 වසරේ වාරි විභාගෙට ඕන 11 වසරේට මේවා අනිවාර්යෙන් ඕන වෙනවා මේ ගණන්. ඊට පස්සේ සමගාමී සමීකරණ තියෙන ඊළඟ සතියේ. හරිද? මම ඒ ටිකත් ලස්සනට ඉවර කරන්නම් පුතේ. හරිද? ලස්සනට ඉවර කරලා දෙන්නම්. බය වෙන්න එපා. ඔයාට 9 වසර ඕනි ගානක් හදාගන්න පුළුවන් ලෙවල් එකකට පත් කරලා දෙන්නම්. මේවා ලොකු දේවල් නෙමෙයි. ලොකු දේවල් නෙමෙයි. මම මේ ටික ඉවර කරලා දෙන්නම්. හරිද? ඉවර කරලා දෙන්නම්. පුතේ එහෙනම් අපි මේ ටිකට අදාළ කොටස මෙතනින් ඉවර වෙනවා. ඕගොල්ලන්ගේ ඊළඟ ක්ලාස් එක තියෙන්නේ අද බ්‍රහස්පතින්දා නේද? අද 25 වෙනි බ්‍රහස්පතින්දා නේ. අද 25 වෙනි බ්‍රහස්පතින්දා පුතේ 29 වන සඳුදා පොයේ දවසක් කරන්න විදිහක් නැහැ. ඉතින් පුතේ මට එදා කරන්න බැරි වුණානේ. ඉතින් මම එදා කරන්න මගේ අසනීප තත්ත්වෙ හින්දා ඔයාලගේ මම ඒක කවදාවත් ඔයාට අසාධාරණයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒකෙ හින්දා පුතේ 29 වෙනි බ්‍රහස්පතින් 29 වෙනි බදාදා අපි අමතර දවසක් විදිහට අරන් පැය 3කට වැඩි වෙයි. පැය 3:00මාරක් වගේ අරන් මේ කොටසත් ඉවර කරලා සූත්‍ර ටිකකටත් යම් පොඩි ඉන්ටර්වල් එකක් දීලා එහෙම වැඩේ යන්. හරිද? මම පුළුවන් වුණොත් ඊට කලින් දවසක කරොත් මම ඒක ගෲප් එකේ දැනුවත් කිරීම කරන්නම්. හරිද පුතේ? ඒක බොහෝ විට සඳුදා අපේ ක්ලාස් එක යයි. හරිද? එතකොට මේ කොටස ඔයාට සම්පූර්ණයෙන් හොඳට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අය පුතේ මම එහෙනම් ඔයාට අදට මම ඔයාගෙන් සමුගන්නවා. අපි සඳුදා හම්බෙනවා. වැඩි කාලයක් නැහැ. හරිද? ඔයාට කරන්න තියෙන පුතේ මේක හින්න වැදගත් කොටසක්. ඔයා මේ ටික නැවත ගණන් ටික හදන්න ගෙදරදී. හරිද? ඊට පස්සේ පේපරේ මම ඔන්න ඉරිදට වගේ දානවා පේපරේ. හරිද? දවස් දෙක තුනක් දෙන්නම් කරන්න. ඉරිදට වගේ පේපරේ දානවා. ඒ පේපරෙත් කරලා දාන්න. පුතේ ඔයා ගිය සතියේ පේපරේ කරේ නැත්තම් ගිය සතියේදී මේ ගිය මාසේ පේපරේ කරේ නැත්තම් ඒකත් කරලා දාන්න. ඒකත් බලලා අපි එවන්නම්. හරි පුතේ. එහෙනම් අදට වැඩ කොටස එච්චරයි. ඔයාට මතකනේ ඕනකොට ඊළඟ මාසෙට ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයා මේ මාසෙ නම් මේ මාසෙ කෙනෙක් නම් තාම සල්ලි ගෙවලා නැති මේ මාසෙට ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ගෲප් එකට ළමයි 20ක් ඇඩ් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් මෙන්න මේ කොහෙද මෙන්න මේ නම්බරේට දාන්න. නුෂාන් එතකොට ගණිතයෙන් හිතපු මෙන්න 0.7 1 2 3 4 0.25. ඔකට දාන්න. ඒ වැඩෙත් එහෙම යනවා. ඕගොල්ලන්ගේ පැත්තෙනුත් පොඩි දෙයක් තියෙන්න එපා. හරිද? ක්ලාස් ෆීස් සම්බන්ධ ළමයිට ඔන්න පොඩි chance එකක් දුන්නා. මේ මාසෙට විතරයි ඔක තියෙන්නේ. මේ මාස දෙකට විතරයි. මෙන්න ටියුට් එක තියෙනවා. ටියුට් එක අපි ගෙදරටම එවනවා. ආපු නැති කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න. ඒ ටික අපි පිළිවෙලට කරලා දෙන්නම්. හරිද පුතේ? එහෙනම් අදට වැඩ කොටස එච්චරයි. හරිද? අපි වෙලාව 9යි වෙලාව 9:58යි 9යි තමයි. හරිද? හරි. එහෙනම් පුතේ මොකද වෙන්නේ? අදට අදාළ කොටස මෙතනින් මම ඉවර කරනවා. හරිද? මෙතනින් ඉවර කරනවා. එහෙනම් ආයිබෝවන්. හරි බුත්සන්නයි.